හරි අපි පටන් ගමු ළමයි. වැඩි වෙලා නැති නිසා. වෙන්දට වඩා සෙටප් එක චුට්ටක් වෙනස් ලා මේ දවස් ටිකේ තියෙන ඉෂුස් එක්ක. ඔයාලට සෙකන්ඩරි ස්ක්‍රීන් එක බර්ඩ් එකක් ෂෙයා කරලා ඇති. ඒක පේනවා සහ මම කියන එක පැහැදිලිව වෙන්ද වගේ ඇහෙනවා කියලා හිතනවා. ගැටලුවක් තියෙනවා ළමයි. ඇහෙනවා සර්. හරි. සෙකන්ඩ් ස්ක්‍රීන් එකක් පේනවා නේ පුතේ. ඔව් සර්. හරි. ඇතරම් මේක මේ ගොඩක් වැඩස්සේ කරන්න ළමයි. මේක ඇතරම් මගේ රෙස්පොන්සිබිලිටි එකක් නෙමෙයි. හැබැයි ඔයාලව throughout the training logbook ගයිඩ් කරන එක මම මගේ යුතුකමක් වගකීමක් විදිහට දකිනවා. ඒකයි කරන්නේ. නැත්තම් ට්‍රේනි කෙනෙක් මේක සෙල්ෆ් ඩිස්කවර් එකක් එක තමයි logbook එක යන්න ඕනේ. It's almost it's about your experience. logbook එකක් කියන්නේ ඒ වගේ එකක් නේ. එතකොට මේක කලින් තිබ්බේ පෝර්ට්ෆෝලියෝ එක කතාවක් ගයිඩ්ලයින්ස් වල ඔයගොල්ලන්ට මතක නම්. හැබැයි CMCC එක මේකට අප්ඩේට් එකක් ගේනවා. වෙබ්සයිට් එකට ඔයගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් ළමයි ඔයාලට පේනවද වෙබ්සයිට් එකේ මම ෂෙයා කරන එක නැද්ද? නෑ සර්. විනාඩියක් දෙන්න. හරි දැන් පේනවා ඇති කියලා හිතනවා මම ළමයි. එතකොට මේක සවුන්ඩ් එක ඇහෙන්නේ නැද්ද ළමයි? ඇහෙනවා සර්. ඇහෙනවා. හරි එහෙනම් පුතාගේ ඩිවයිස් එකේ තමයි උලක ඇති වෙන්ද වගේ හෙල්දි වොයිස් එක ඇහෙනවා ළමයි නේ. ලොකු ඉෂුව එකක් නෑ. හරි. මේක ප්‍රීවියස්ලි තිබ්බේ යාලගේ අප්ඩේට් එක තමයි පොත්ෆෝලියෝ එකක් කියලා. පොත්ෆෝලියෝ එකක් මේක වගේම තමයි හැබැයි ඊට වඩා ටිකක් ට්‍රේනින් ලොග්බුක් එකකට ක්‍රිටිකල් කන්ඩිෂන් එක. මේක මං හිතනවා ඒගොල්ලෝ ගේන්න මැත්තේ ඔයාලට දැනුම් නැතුණාට එහෙම නැත්නම් ඔයාලට අර එකපාරට එක ෆීල් වුනේ නැතුණාට ඔයාගේ ඇටෙන්ඩන්ස් මොනිටර් කරන්න අයිඩියල්ම විදිහක් තමයි ට්‍රේනින් ලොග් බුක් එක. ඔයාලා ඇටෙන්ඩන්ස් වලට බොරු කරත් ට්‍රේනින් ලොග් බුක් එකට බොරු කරන්න හරි අමාරුයි. පෝර්ට්ෆෝලියෝ එකකට සාමාන්‍යයෙන් බොරු කරන්න පුරුවන්. මොකද පර්සනල් එක්ස්පීරියන්ස් වගේ සමහර දේවල් අපිට බිල් කරන්න පුළුවන්. හැබැයි ට්‍රේනින් ලොග් බුක් එකක ඒ වගේ අර වංචාවක් කරන්න තියෙන සම්භාවිතාවය සෑහෙන්න අඩුයි. ඒකින්ද තමයි මේක අප්ඩේට් වෙලා තියෙන්නේ දැන් ට්‍රේනින් ලොග් බුක් එකකට. කලින් ඒගොල්ලෝ කිව්වේ පෝර්ට්ෆෝලියෝ එකක කතාව. පෝර්ට්ෆෝලියෝ එකක් සාමාන්‍යයෙන් ඊට වඩා පොඩි ස්ලයිඩ් ඩිෆරන්ස් එකක් තියෙනවා. එතකොට ගයිඩ්ලයින්ස් විදියට ඒගොල්ලෝ මේවා තමයි ඔයාලට කියලා තියෙනවා මේ. මං චුට්ටක් ටක් ගාලා කියාගෙන යන්නම් ඔයාලගේ බර්ඩ් එකක් විදියට මම ලොග් බුක් එකට ගයිඩ්ලයින් එකක් හදලා තියෙන එකත් එක්ක ඩිස්කෂන් එක කරන් යන්න. හරි මේකෙදි CMCC එක ඔයාලව ගයිඩ් කරන්න මේ විදියට. මේක දැන් මෙතන ඔස්පි ලියලා ට්‍රේනින් එකේ ඉන්න ළමයි මේක ෂෙයා කරා රිවිෂන් එකටත්. මොකද අද රිවිෂන් එකට දීලා තිබ්බ දවසක් මේ ගත්තේ ඔස්ට්‍රේලියා වෙනුවෙන්. ඒ නිසා ඒ ළමයිත් ඉන්නවා. ඕගොල්ලොත් ළමයි අහගෙන ඉන්න. මොකද ඔයාලනේ ඊළඟ කට්ටිය. ඔයාලට මේක වැදගත්. මොකද පොමන් ට්‍රේනින් එක ඔයාලත් පේස් කරනවා. ඒර්ලිම දැනුවත් වෙලා ඉන්න එක වැදගත් ට්‍රේනින් එකට යද්දී. පොමත් ෆාමසි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට පැරලල් තමයි මේ කියන ට්‍රේනින් ලොග් බුක් එක එන්නේ. එතකොට මේකේ ඒගොල්ලෝ කියනවා සෙල්ෆ් මේන්ටේන් ලොග් බුක් කියලා. එතකොට මේකට එක්සැක්ට් ෆෝමැට් එකක් හෝ එහෙම නැත්නම් ඒගොල්ලෝ ඩිරෙක්ට්ම කියනවා no prescribed format කියලා. Issued by the council කියලා කියනවා. Trainee are expected to කියලා ඒගොල්ලෝ සජෙස්ට් කරනවා. personal training logbook එකක් බිල් කරන්න
එක්ස්පෙක්ට් කරනවා කියලා throughout the training period. සාමාන්‍ය ඒගොල්ලෝ සජෙස්ට් කරන්නේ මේක self maintain logbook එකක් ස්ටෑන්ඩඩ් prescribed format එකක් නෑ. තාම කට්ටිය join වෙනවා නම් මේක පොඩ්ඩක් disturb මම ඒක බලන්න ගිහින් තමයි පොඩ්ඩක් crack වෙන්නේ. කරන් දෙන්න waiting room එකේ ඉන්න වෙනවා. නැත්නම් මට පැහැදිලි කරගන්න. මේකෙදි වගේ primary expectation එක තමයි deeply වගේ daily entries සාමාන්‍ය ආසන්න වශයෙන් 5 to 6 lines විතර per day ලියන්න තමයි වගෙන් expect කරන්නේ. එතකොට මේක ලියන්නේ කොහොමද සහ මොනවාද වගෙන් expect කරන්න කියන එක තමයි ඊළඟට ඔයාගේ ඔළුවට එන ප්‍රශ්නේ. ඒක ඒගොල්ලෝ ගයිඩ් කරනවා මේ විදිහට නම්. ඒගොල්ලෝ කියන entry should reflect practical exposure and learning experience gained during the training කියලා කියනවා. සාමාන්‍ය re-effective learning කියන එක ළමයි ගොඩක් වෙලාවට මේ professional trainees ලගේ සහ professional exams වල තියෙන දෙයක් සහ එහෙම නැත්නම් professional especially the training period වල තියෙන එක. මොකද reflective learning. Reflective learning සාමාන්‍යයෙන් basicallyම කියනවා අපි learn from the incidents. ඒ කියන්නේ අපි day to day practice එකේ encounter කරන ගොඩක් දේවල් බේස් කරලා අපි ඒකට නිකන් අර ඔළුව දාලා බලලා රිෆ්ලෙක්ටිව් ෆීඩ්බැක් එකක් ගන්නවා අපිම. ඒක උනේ කොහොමද? ඇයි එහෙම කරන්නේ? ඒක එක්ක මොනවාද ලින්ක් වෙන theoretical base? අපි ඒකට මොනවාද ගන්න actions? මේ වගේ අර case cases learning experience තමයි ගොඩක් වෙලාවට මේ reflective learning එක associated වෙන්නේ. එතකොට ඔයාගෙන් ඒගොල්ලෝ expect කරනවා something new learned during the day ඒක reflection එක ඔයා එකෙන් ගත් මොනවාද gain කරේ කියලා එකෙන් ඔයාගේ supervisor pharmacist කෙනෙක් වලට ලැබෙන feedback එක patient කෙනෙක් encounter හෝ මොනවා හෝ case observations තියෙනවා නම් new extemporaneous compounding එක ඔයා කරනවා නම් ලේන් ඒක ඉගෙන ගත්තා නම් හෝ කරා නම් compounding කරනවා නම් දැන් නම් ගොඩක් pharmacy වල compounding කරන්නේ නැහැ නේද? Trainees expect කරනවා මේ areas වල ඔයාගේ මේ කියන logbook එකේ entries තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ හැම එකම එකම දවසේ තියෙන්න ඕනේ. ඒක පැහැදිලි කරනවා ඔයාලට. මේ එක areas වල ඔයාගේ entries focus වෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ කියන්නේ. Primary කියන interpretation of the prescription and detections of error. ඒ කියන්නේ prescription screening එක මේ expect කරන්නේ. Patient counseling on medication use, drug information provisions, inventory management and storage of medicine expect කරනවා වගේ participation in patient counseling expect කරනවා, drug stock management activities expect කරනවා, exposure to special preparations expect කරනවා. ඊට පස්සේ observations of pharmacies patient interactions expect කරනවා, identification and resolving of prescription errors expect කරනවා, drug interaction check කරනක වගේ expect කරනවා, patient counseling cases special conditions based කරලා diabetes hypertension asthma වගේ වගේ expect කරනවා, public health services ගොඩ health promotions or screening වගේ expect කරනවා. එතකොට purpose එක මේ logbook ගොලු කියන්නේ ඔයාලව encourage කරන එක reflections on daily learning and to document the range of professional activities or performed during the training period කියන තමයි යාලගේ primary expectation එක තියෙන්නේ. Trainees advice කරනවා ඒගොල්ලෝ maintain කරන්න මෙයාලගේ logbook එක regular and accurately throughout the training program. ඒ කියන්නේ regular කියන එකෙන් අදහස් කරනවා මේක day to day maintain වෙන්න ඕන කියලා throughout the training period ඔයාගේ 4 month training period එක ඇතුලේ. එතකොට ඔයා තමයි guidelines විදියට CMCC එකෙන් ඔයාව guide කරලා තියෙන්නේ. අපි ආයෙත් අපේ main document එකට මේක base කරලා කතා කරන් යනවා.
හරි. දැන් පේනවා ළමයි මම වර්ඩ් එක ඔයාලට ෂෙයා කරලා තියෙනවා. පේනවා සර්. තාම පේන්නේ නැද්ද ළමයි? පේනවා සර්. සර් මේකේ PDF එකක් දෙන්නවද? දෙන්න ළමයි. දෙන්න. හරි සර්. මේකේ A to Z ඔක්කොම තියෙනවා. මේක එච්චර පරක් වුණොත් ඒකයි. මේක නැත්තම් ඔය වෙබ්සයිට් එකේ තියෙන ගයිඩ්ලයින් ටික ඕගොල්ලන්ට කියවලා මේක මෙහිමයි එහෙමයි කියලා දවසක් දාගෙන විනාඩි 30ක් පැයක් විතර ඔය මොනවා හරි කියලා ඉවර කරන්න තිබුණා. මම සාමාන්‍යයෙන් ළමයි වැඩක් කරනවා නම් හරියටම කරනවා. නැත්නම් කරන්නේ. ඒක ඉස්සරේ ඉඳන් එහෙමයි ප්‍රතිපත්තියක් විදියට. මම ෆොටෝ එකක් දෙනවා නෙමෙයි. ඒකයි මේක ටිකක් පරක්කුත් උනේ. පර්ෆෙක්ට් හදලා තියෙන්නේ. ඔයාලට ලොකු දෙයක් ගන්න පුළුවන් මේකේ ડોකියුමන්ට් එක. එතකොට මුල්ම කාරණේ තමයි ඔයා ට්‍රේනින් බ්ලොග් බුක් එක බිල් කරන්න යද්දි මම නම් කියන්නේ ඕගොල්ලෝ හැමෝම ඉන්නේ ඩිජිටලයිස් වෙච්ච සොසයිටි එක ළමයි අපිට වඩා ඕගොල්ලෝ මේ එක එක්ස්පෝෂර්ස්. ඒක නිසා මම නම් කියන්නේ හෑන්ඩ් රයිටින් ලියන්න යනවට වඩා හැමෝටම ලැප් එකක් දැන් මම හිතන්නේ නැති කෙනෙක් නෑ. ඒ නිසා මම නම් කියන්නේ වර්ඩ් ડોකියුමන්ට් එකක් හැමෝම මේන්ටේන් කරන්න. ඔයාලා දන්න ඇකඩමික් රයිටින් කරනකොට යූස් කරන ෆොන්ට් සයිස් සහ various prompt තියෙනවා. සාමාන්‍යයෙන් most commonly use කරන්නේ font size එක සාමාන්‍යයෙන් at least 12ක් තියෙන්න ඕන. 11 12 අතර මොහොත 12 වගේ. සාමාන්‍යයෙන් අපි ෆොන්ට් නම් රෙකමන්ඩ් කරන්නේ Times New Roman තමයි academic writing ගොඩක් ඒවා තීරණය කරලා වර්ඩ් එකක් පටන් ගන්න කියන එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඔය අතින් ලියන ඒක එයාලා සබ්මිට් කරන්න කියලා තියෙනව නේද? ඒක විපතේ. ලොග් බුක් එක එයාලට සබ්මිට් කරන්න කියලා තියෙනව නේද? මම කියන්නේ එහෙම. මේක ලියලා ඔයගොල්ලෝ මේක ෆයිනලි වාට පේජ් එකක් එක දවසක ලියලා ඒකේ print එකක් ගන්න පුළුවන් ළම. print එකක් කරන් ඒක අමුණගෙන යන්න. common format එක මුලදී හදාගන්න විදිහ කියන්න. එතකොට මේකේ expectations අනුව ඔයාගේ supervising premises daily basis ඔයා දිහා බලාගෙන මේකේ recommendations කරන්න ඕනේ. හැබැයි every task එකක් හැම දවසෙම එයාට කියලා verify කරගන්න එක busy schedule එකක් ඇතුලේ එච්චර ප්‍රායෝගික නෑ. ඒ නිසා at least once a week වත් මේ ඔක්කොම එයා බලලා සයින් එකක් දාලා වෙරිෆයි කරන්න ඕනේ. ඒකට ෆෝමැට් එක ඒ විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. ඔයාලට ඕන විදිහට මේක කස්ටමයිස් කරගන්න. ඩේලි වාට සුපර්වයිසින් ප්‍රොමිසස් ගෙන් අස්තන ගන්න පුළුවන් නම් ඒ විදිහට ෆෝමැට් එක හදාගන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. මම කියන්නේ මෙහෙම ෆෝමැට් එක හදාගෙන ඒ අදාළ දවසේ අපි හිතමු අද ඔයාගේ ඉන්සිඩන්ට්ස් එක උදේ එන්කවුන්ටර් කරන එක ඔයා අද රෑ ගිහිල්ලා වර්ඩ් එකේ ලියනවා. ලියලා ඒ ටික ඔක්කොම හරියට ડોකියුමන්ට් කරලා හෙට උදේ යන ගමන් print out එක අරන් ගිහිල්ලා ඒක attach කරනවා ඔයාගේ log book එකට. ඔයා daily basis නම් supervising premises ගෙන් අස්සන ගන්න. ඊට පහුවෙන්ද දවසේම ගන්නවා. ඔයා weekly basis නම් ගන්නේ end of the week ගන්නවා. print out ඔක්කොම අරන් එයාගෙන් certify කරගන්නවා. ඒක කොහොමද කරන්න කියලා ඔයාලා තීරණය කරන daily basis යනවද weekly basis යනවද කියලා මේක කතා කරනකොට තේරෙයි. එතකොට මම සජෙස්ට් කරන්නේ එහෙම අතින් ලියනවා නම් ඒක ඔයාගේ choice එක. මම හිතනවා clean and clear කියලා word document එකක් විදිහට ඔයාලා යනවනම්. එතකොට සාමාන්‍යයෙන් word එක open කරද්දී ඔයාලට cover page එකක් තියෙන්න ඕන. ඔයාලගේ cover page එකට ඕන detail ටික තමයි මම මෙතනම suggest කරලා තියෙන්නේ. මගේ එකට ගත්තෙත් මම ඒ ටිකමයි. training logbook කියලා දාලා ඒක ගැවල්පෙන විදිහකට ලස්සනට මෙහෙම customize කරලා ඔයාගේ විදිහට හදාගන්න. cover page එකේ training එකේ details අනිවාර්යෙන් include කරන්න ඕන. full name එක, CMCC registration number එක ගොඩක් අයට මෙතන ඔයාලට ගන්න පුළුවන්. ඔයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක හෝ කරන්ට් එක්සෑම් එකේ ඒ වගේ රිලෙවන්ට් එකක්. මොකද ඔයාලා CMCC ඔෆිෂියල් රෙජිස්ට්‍රේෂන් එකක් නෑනේ. එතකොට මේ ඒකේ ඔය නම් එකේ ඉන්ඩෙක්ස් නම්බර් එක විදිහට අප්ඩේට් කරගන්න.
ඊට එතන පස්සේ ඒ සේම් ඉන්ඩෙක්ස් නම්බර් එකද ඔස්පි එකටත් ෆෝවර්ඩ් වෙන්නේ? ඔව් පුතේ throughout the exam ඔයාලගේ same index number ආයි change වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ SLMC වගේ apprentice ඉන්ඩෙන්ච් එකේ තියෙන නම්බර් එක ට්‍රේනින් ෆාර්මසි එක ඔයා assign කරලා තියෙන හෝ ඔයා කැමැත්තෙන් ඉන්නවන වගේ මාස්ටර් ෆාර්මසිස්ගේ ෆාර්මසි ඇතුලේ ඒකේ නම ඊට පස්සේ ෆාර්මසි එකේ correct address එක දාන්න supervising master pharmacistගේ නම දාන්න more than one pharmacist නම් ඉන්නවනම් ෆාර්මසි එකේ එයාලගේ හැමෝගෙම දාන්න ඒ වගේම supervising pharmacistගේ SLMC registration number එක දාන්න ඔයා ට්‍රේන් එකට රිපෝට් කරපු ඩේට් එක කමිට්මන්ට් ඩේට් එක දාන්න ට්‍රේන් එක කම්ප්ලීට් වෙන එක at the end දාගන්න ඔය ටික තමයි සාමාන්‍යයෙන් අර cover page එක තියෙන්න ඕන most important part එක අපි cover page එකෙන් පටන් ගත්තා ඊට පස්සේ content එකක් විදිහට මේක ඇතුලේ මම කතා කරනවා මේ කියන logbook එකේ එහෙම නැත්නම් මේ කියන ඔයාට maintain කරන්න කියන එකේ purpose එක සහ මේකේ අර basic introduction එක. ඊට පස්සේ daily log entries කොහොමද කරන්නේ ඒ ටික කතා කරනවා. weekly repetitions and supervisor sign off sheet කියන්නේ මොනවද සහ ඒක කොහොමද හදාගන්නේ කියලා කතා කරනවා. final summary එකක් සහ supervisor ගේ overall ඔයා ගැන comment එක කොහොමද include කරන්න කියන එක logbook එකේ කතා කරනවා. මෙතන document එකක් විදිහට ගොඩක් details තියෙනවා නම. ඒකේ අර බේසික් මීන් එක පැහැදිලි කරන්න යන්න මේකම කියවන්න මං ඉන්න ඕනේ නැහැ නවාට කියවගත්තේ සාමාන්‍යයෙන් ට්‍රේනින් ලොග්බුක් එකක් බේසිකලි ස්ට්‍රක්චර්ඩ් කරලා තියෙන පර්සනලයිස් වෙච්ච ඩොකියුමන්ට් එකක් විදියට මේක දැන් ඔයාලා කැන්ඩිඩේට්ලා මේ through out the exam එකේ ට්‍රේන් වෙනවා නම් අපි හිතමු 500ක් මේ 500 තියෙන්නේ මේක 500 ආකාරයක් මොකද මේක පර්සනලයිස්ඩ් ඩොකියුමන්ට් එකක් ඒකයි ඒගොල්ලෝ අර එහෙම කොමන් ෆෝමැට් එකක් දීලත් නැත්තේ මේකෙන් එක්ස්පෙක්ට් කරනවා ඔයා ඒව හොයාගෙන ඔයාගේ ෆෝමැට් එක ඩිවලොප් කරගෙන ලස්සනට කරයි කියලා. ඒ නිසා ඔක්කොම එකම ෆෝමැට් එක ෆලෝ කරන්නත් එපා. මේ ස්ලයිඩ් වේරියේෂන්ස් එක්ක මං කියන එකෙන් අයිඩියා එක අරන් හදාගන්න. නැත්තම් ළමයිට මේ ඩොකියුමන්ට්ස් එක මේක දීපු ගමන් PDF එකක් හරි මොකක් හරි සහ මෙහෙම කරපු ගමන් කරන්නේ මේක කොපිරයිට් කරන එක. එහෙම කරන්න එපා. ඒක රිස්කි තමයි. ඒක නිසා මේක ගොඩක් වෙලාවට ඔයා ට්‍රේනින් ෆාමසිස්ට් කෙනෙක් විදිහට මේන්ටේන් කරන පර්සනල් ඩොකියුමන්ටේෂන් එක. මේකදී ඔයා ගොඩක් වෙලාවට ඔයාගේ ලර්නින් එක්ස්පීරියන්ස් තමයි ෂෙයා කරන්නේ. ඩේලි බේසිස්. මේක නිකන් අර ඩයරියක් ලියනවා වගේ මේක not a diary. හෝ එහෙම නැත්නම් ඔයා ඩේ ටු ඩේ කරන ටාස්ක් ලිස්ට් එකක් නෙමෙයි. ඕ ෆෝමල් රිපෝට් එකක් නෙමෙයි. මේකෙදි ගොඩක් වෙලාවට ඔයා රීෆ්ලෙක්ටිව් ලර්නින් ඔයා ගේන් කරන ඒවා පෙන්වන්න ඕන. අපි තුමු ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ඩ්‍රග් ඉන්ටරැක්ෂන් එකක් ඔයා අයිඩෙන්ටිෆයි කරනවා. ඔයා ඒකෙන් රීෆ්ලෙක්ටිව් ලර්න් කරේ මොකද්ද කියන එක ඔයාගේ ලොග්බුක් එන්ට්‍රි එකේ පෙන්වන්න ඕන. සාමාන්‍යයෙන් මේ concept එක ගත්තහම logbook වල international recognize කරන practice එකක් ගොඩක් වෙලාවට healthcare education එක ඇතුලේ reflective practices ගොඩක් වෙලාවට ඔයාලව නැඹුරු කරනවා ඔයාගේ අර critical thinking එක day to day වැඩ කරද්දී වගේ own experience එක build වෙන එක promote කරන්න. එතකොට ගොඩක් වෙලාවට අර ඔයාලා අපි කියන පොතේ දැනුම කිය තියරිටිකලි ඔයාලා අවුරුදු ගානක් ඉගෙනගෙන අහලා ගිය දේවල් ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්නවා throughout the year training. එතකොට ඔයා ඒක ඩොකියුමන්ටේෂන්ස් කරලා එකකින් බලනවා ඒගොල්ලෝ ඔයා මොනවද ගේන් කරන්නේ කියලා. ගොඩක් වෙලාට අර එක්සැමිනේෂන් එකක් හෝ අසයින්මන්ට් එකක් වගේ නෙමෙයි ලොග්බුක් එකක් ඔයාට තමයි අයිති. ඔයා තමයි මේකේ රයිටර්. ඔයාට ඕනි දේවල් තමයි ලියන්නේ. ඔයාට ඕන නැති දේවල් ඔයා ලියන්නේ නැහැ. ඒ නිසා ඔයාට මේ ෆ්‍රීඩම් එක තියෙනවා. ඒක ඉෆෙක්ටිව්ලි යූස් කරලා අපි
හරි විදියට ලොග් බුක් එක ලියාගන්නේ කොහොමද කියලා බලමු. ට්‍රේනින් බුක් ලොග් බුක් එකක් කිව්වහම ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන ඉමේජ් එක මේක. මේක ඩේලි ලියන්න ඕන රිටන් රිෆ්ලෙක්ෂන් එකක් ඔයාගේ ප්‍රොෆෙෂනල් ලර්නින් and pharmacy activities බේස් කරලා. ඒ වගේම මේක personal record of competencies observed and developed at the training pharmacy. ඒ කියන්නේ ඔයාව assign කරලා තියෙන pharmacy එකෙන් ඔයා ගත්තේ මොනවද කියන එක පෙන්වන්න තියෙන හොඳ තැනක් මේක. ඒ වගේම මේක හොඳ tool එකක් self assessment එකට ඔයාට උනත් ඔයාගෙන assessment එකක් කරගන්න පුළුවන්. ඒ හරහා ඔයාට more learn කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟට මං කිව්වේ අර මේක ඇතුළේ හැංගිච්ච කතාවක් තියෙනවා. මේක very solid evidence එක. ඔයා genuinely engage වෙලා තියෙනවද කියන එක 4 month community farmers factory training program එක ඇතුළේ කියන එක monitor කරන්න. ඒක නිසා ගොඩක් වෙලාවට මේ documentation එක demonstrate කරනවා ඔයාගේ supervising pharmacist හරියට වැඩේ කරලා තියෙනවද කියලා බලා ගන්න CMCC එකට. ඒ වගේම මොකද බොරු කරන්න බෑ දෙගොල්ලන්ට මේකෙදි. ඒ වගේම ගොඩක් වෙලාවට මේක ගොඩක් වෙලාවට ඔයාගේ රෙෆරන්ස් බුක් එකක් විදිහට ඔයාගේ ඔස්පියෝයි වලටත් බොහෝ වැදගත් වෙයි. මොකද ඒගොල්ලෝ මේක ෆෝමන් ට්‍රේනින් එක තියෙන එකේ පර්පස් එකම ඔස්පියන් වයිවා පාස් වෙන කට්ටිය වැඩි කරගන්න කියන එක. එතකොට ගොඩක් වෙලාවට මේ ප්‍රැක්ටිකල් එක්ස්පෝෂර් එක ඔස්පි සහ වයිවා වලදී ඔයාගෙන් ක්වෙස්චන්ස් කරයි. එතකොට ට්‍රේනින් ලොග් බුක් එකක් කියන එකේ ඔයාගේ ඔළුවේ නොතිබිය යුතු කාරණය මේක තමයි. මේක ඇටෙන්ඩන්ස් ඔන්ලි මේ ෂේප් කරගන්න තියෙන එකක් නෙමෙයි. ඔයා හිටියා කියලා ප්‍රූෆයක් විදිහට අස්සනක් හෝ මොකක් හෝ වැටෙනවට වඩා මේක ලියන විදිහින් ඔයා ප්‍රැක්ටිකලි මේකේ එන්ගේජ්ද නැද්ද කියන එක මොන කෙනෙකුට අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන් බේසිකලි. ඒ වගේම මේක ඩේලි ටාස්ක් ඩ්‍රයිව් එකක් නෙමෙයි. ජස්ට් ඔයා ඩිස්පෙන්ස් මෙඩිසින්ස් කවුන්ට් ටැබ්ලට් වගේ නිකන් ඔය හැම නෝට් එකක් දාන. මේකෙදි ගොඩක් වෙලාවට ඔය රිෆ්ලෙක්ටිව් ලර්නින් ඉන්සිඩන්ට්ස් තමයි රිපෝට් කරන්න ඕන. ඒ වගේම මේක copy of textbook content or rock informations නෙමෙයි. මේක ඔයාගේ open word වලින් ඔයාගේ own experience එක තමයි ලියන්න. ඊළඟ කාරණා තමයි මේක optional නෑ. ඒ කියන්නේ ඔයාට මේක අතාරින්න බෑ. අනිවාර්යෙන් ඔයා මේක maintain කරන්න ඕන එයාලගේ requirement අනුව. ඊළඟට ගොඩක් ළමයින්ගේ ඔළුවේ තියෙන එකක් තමයි මේකත් අර ඔයාලගේ රෙකෝඩ් බුක් එක ප්‍රෙස්ක්‍රිප්ෂන් බුක් OTC ප්‍රෙස්ක්‍රිප්ෂන් වල ඩ්‍රග්ස් ලියනවා වගේ අවුරුදු දෙකම බලාගෙන ඉඳලා අවුරුදු දෙක අන්තිමේදී ගොඩක් අය ලියන්නේ throughout the training period ගොඩක් අය මන් දන්නේ ෆිල් කරන්නේ නැහැ. කරන්නේම බොහොම 100ට 10කටත් අඩුවෙන් විතර වගේ ළමයි ප්‍රමාණය. එතකොට මේකත් සමහර අය බලාගෙන ඉන්නවා at the end of the 4 months complete කරන්න වෙන්නේ කරන්න බෑ එහෙම ප්‍රැක්ටිකල් ළම. ඒක නිසා ඔයා almost දැන්ටම මේකේ දේවල් ලියන්න පටන් ගන්න තියාගෙන ඉන්න ඕන. at least ඔයා note එකක් දාගෙන හරි තියාගෙන ඉන්න ඕනේ. මං කිව්වා හම්බුනේ important ඒවා note down කරගෙන evidence තියාගන්න කියලා. at least photograph එකක් හරි අරන් තියාගන්න කියලා. එතකොට ඒව ඔයාට මේකට include කරන්න පුළුවන්. තාම ඔයාලා මේක පටන් ගත්ත early stage එකේ ඉන්න නිසා. එතකොට මේක එහෙම අර at the end complete කරන්න පුළුවන් task එකක් නෙමෙයි day to day continuously යන්න ඕන throughout the 4 months. එතකොට purpose එක ගත්තොත් මේ log book එකේ අපි අර කලින් කියපු කාරණාවමයි මේකෙදි ගොඩක් වෙලාවට බලන්න ඔයාගේ practical exposure එක සහ professionally ඔයා කොහොමද මේකට fitස්ද කියන එක evaluate කරගන්න එක. මේක self maintain document එකක්. ඒක නිසා අර prescribe format එකක් නෑ. මෙහෙමයි format එක කියලා CMCC එක define කරලා නෑ. සාමාන්‍යයෙන් ඔයා expect කරනවා deeply genuinely reflective entries දාන්න. ඒගොල්ලෝ expect කරනවා 5 to 6 line විතර per day ලියන්න. ඊට වඩා ලිව්වා කියලා ගැටලුවකුත් නෑ. හැබැයි කෙටියෙන් ලියන එක වඩා හොඳයි.
ඊළඟ කාරණා තමයි මේක සබ්මිට් කරන්න ඕන CMC රෙජිස්ටර්ට. ඔයා මේක කම්ප්ලීට් කරද්දි ඒ කියන්නේ end of the 4 month training. ඩේලි එන්ට්‍රීස් දානකොට මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔළුවේ තියාගන්න ඕනේ. ජෙනරලි මේක ඔයාගේ පර්සනල් ලොග්බුක් එක. ඒක නිසා ඔයා තමයි රෙස්පොන්සිබල් මේක අවංකව ඇකියුරේට්ලි කම්ප්ලීට් කරන එක. මේකට වෙට්ටු දාන්න බොරු කරන්න යන්න එපා ළමයි. අපි හිතමු ඔයා පායක ඉන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් අඩු ඩල් ෆාමසි එක කියලා. කාගිස් වගේ එකක් සෙට් වෙලා නම් සෝරි තමයි. එතකොට ඒ වගේ එකක් නම් ඒත් කරන්න දෙයක් නැහැ ළමයි. එතන තියෙන පොඩි පොඩි ඉන්සිඩන්ට්ස් හරි ඔයාට මේක එක්ක ගලපලා ලියා ගන්න වෙනවා. ඊළඟ කාරණා තමයි හැම වෙලෙම daily entries දාන්න. every work day වාට ඒගොල්ලෝ suggest කරන්නේ Monday to Friday නේ. sorry Monday to Friday including Sundays. Saturday තමයි වගේ online lectures ඒවට වෙන් කරලා තියෙන්නේ. එතකොට හැම entry එකම 5 to 6 lines අත් ලියන්න. Write in clear professional language language එක use කරලා ලියන්න. ඒක අතෙන් ලියනවා නම් legible විදිහට ලියන්න. මම නම් suggest කරනවා word එක maintain කරන්න. ඔයාට maybe සිංහල හෝ tamil clinical terms where applicable use කරන්න පුළුවන්. මෙහෙම තමයි patient advisor scenario එකක් කියලා. එතකොට medical terminology එක patient ලට තේරෙන්නේ නැහැ නේ. එතකොට ඔයා patient advice කරපු විදිහ ඕයි නම් ඒ terms use කරන්න පුළුවන්. ඒ වගේම unexplained gap තියෙන බෑ log book එකේ. අපි හිතමු ඔයා absent date එකක් තියෙනවා කියලා. එතකොට ඒ absent date එකේ ඔයා ඒක reason එකත් එක්ක එතන entry එක එන්නේ නැත්තම් ඒක දාන්න ඕන ඔයාගේ absent එක. එතකොට මං කිව්වා අර වෙට්ටු දාන්න බෑ කියලා. ඒක. ඒ වගේම entries අර කිව්වාගේ තනින් තන නැති වෙන්න බෑ continuously. මේක යන්න ඕන clearly. All entries must be reviewed and signed off by your supervising pharmacist at the end of each day or week. ඒක ඔයා ඩිසයින් කරගන්න ෆෝමැට් එක ඩිසයින් කරන විදිහ අනුව daily or weekly මම මේක ඩිසයින් කරලා තියෙන්නේ weekly විදිහට. මොකද daily හරි අමාරුයි මේන්ටේන් කරන්න. දවස ගානේ සයින් ගන්නවා කියන එකත් අමාරු වැඩක් නම. එතකොට ඔයා දාන entries ඔයාට හිතුමතේ දාන්න බෑ. ඒක ඔයාගේ supervising pharmacist review කරලා එයා comment එකක් දෙන්න ඕන. අපි බලමු පස්සේ ෆෝමැට් එක. ඊට පස්සේ reflective learning ඇයි වැදගත්? මොකද්ද reflective learning කියන එක ගැන තියෙන පොඩි අදහසක් මම ලොකුවට මේ ගැන කියන්නේ නැහැ. නිකන් document එක කියවනකොට කියව ගන්නවා. අපිට ඊට වඩා කතා කරන දේවල් තියෙනවා. ගොඩක් වෙලාවට good reflective entry එකක් තියෙන්න ඕන මේ වගේ ස්ට්‍රක්චර් එක. එතකොට මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරන එක වැදගත්. මේක මම ටිකක් කියන්න. ඔයාගේ entries ගත්තාම ළමයි මේක should do more than list task. සමහර අය reflective entries දාන්න කිව්වහම logbook එකක දාන්නේ අද මම prescription 10ක් dispense කරා. මම dispense කරන්න බෑ trainings ලාට fill කරා. එහෙම නැත්නම් අද මම drug store කරලා තියෙන shelves clean කරා හෝ එහෙම නැත්නම් ඒක alphabet order එකට arrange කරා. ඒ වගේ task තමයි දාන්නේ. ඒක නෙමෙයි ළමයි expectation එක logbook එකක reflective learning එන විදිහට entries දානවා කියන එක. අපි බලමු examples. එතකොට මේ good reflective entry එකක මේවා තියෙනවා.
what did I do or observe today that was professionally significant? ඒ කියන්නේ ඔයාගෙන් ප්‍රශ්නයක් ඔයාටම අහගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ඉන්සිඩන්ස් එක ඇතුලේ ඔයා මොනවා හරි ඔබ්සර්ව් කරා හෝ ඉගෙන ගත්තද කියලා ඒක professionally significant වෙනවා. ඒ වගේම ඔයා අහන්න ඕනේ හැම වෙලේම what new knowledge or skill did I gain from this experience කියන. හැම වෙලේම මේ ඉන්සිඩන්ස් එක ඔයාට මේකට ගැලපෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් මේ පැරමීටර්ස් වලට ඒව අයිති වෙනවා නම්. How does I learn connect pharmacy law, patient safety, professional standard in Sri Lanka කියලා ඔයාගෙන් අහන related ඒවා එක්ක මේවා combine වෙනවද කියන එක. Was there anything I found challenging and how did I respond? මේ වගේ අර ඒ questions වලට answers තියෙන්න ඕනේ ඔයාගේ incidents එක ඇතුළේ. What feedback did I receive from supervising pharmacists? It's matter more. I can supervising මොකුත් pharmacists. like eventful දෙයක් උනේ නැත්තම් any if it's not significant ඒ දවසට මොකද්ද කරන්නේ? මෙහෙම ඒ වගේ ඉතින් මොනවත්ම නැති වෙන දවසක් ට්‍රේනි කෙනෙකුට හරි අමාරුයි පුතේ. ඒ කියන්නේ මේක ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ගොඩක් areas define කරනවානේ. ඒක නිසා මං හිතන්නේ empty තියෙන එක එච්චර appropriate නෑ. ඔයාලට මොකක් හෝ ඉන්සිඩන්ස් එක ට්‍රේනි කෙනෙක් විදිහට එන්ටර් කරන්න වෙනවා. මොකද ඒගොල්ලෝ අර අපි කලින් වෙබ්සයිට් එක ෂෙයා කරලා කතා කරේ ගොඩක් areas ටිකක් ફોකස් කරනවා. at least ඔයාට දවසකදී prescription එකක drug interaction එකක් හෝ එහෙම නැත්නම් prescription එක මොනවා හෝ issue එකක් හෝ at least ඔයා prescription එකක් fill කරා කියන එක ඒකට patient advices දුන්නා කියන එක හරිය ලියන්න පුළුවන්. ඒ නිසා excuse එකක් ගන්න බෑ. ඒ දවසේ මොනවත් encounter කරේ නැහැ කියන එක. ඒක එච්චර ideal නෑ. සර් මේ logbook එකට marks දෙනවද දන්නේ OSP විභාගයටත් add වෙන. නෑ එහෙම මොකුත් කියලා නෑ මාක්ස් දෙන්නේ නෑ හැබැයි ඉතින් ඔයාව ඉලොවේට් කරයි මේක හරියට තිබ්බේ නැත්නම් ඒගොල්ලෝ කිව්වනේ ඉලිජිබල් වෙන්නේ ඔස්පි වලට සහ වයි වලට මේක හරියට කම්ප්ලීට් කරපුවයි කියලා. ඒතකොට මේක කම්ප්ලීට් කරේ නෑ කියලා සමහරට ඒගොල්ලෝ ඩිසයිඩ් කරා. ඊළඟ ස්ටේජ් එකට ඉලිජිබල් නැති වෙන්න පුළුවන්. ලකුණු දෙනවා කියනවා ඔෆිෂියල් කිව්වේ නෑ. ඒක නිසා ලකුණු බලාගෙන කරනවට වඩා ඔයාලට දෙයක් ගන්න බලාගෙන කරන්න. ඊට පස්සේ ඔයාට ඒගොල්ලෝ කියනවා මෙන්න මේ ඒරියාස් වල ඔයාගේ daily writing include වෙන්න පුළුවන් කියලා. එතකොට ඔයා daily entries ලියද්දි මේ areas focus කරන්න. ඔයාට free format එකක් reflective writing එකක් ලියන්න පුළුවන්. මේ ඕනම area එකකින් ඔයාගේ entry එකේ describe කරන්න පුළුවන්. මේ ඕන එකක්. හැබැයි දවස් ඇතුලේ මේ ඔක්කොම ඔයා එන්කවුන්ටර් කරන්න කියලා එකක් නෑ. දවසකට සමහර විට ඔයාට හම්බ වෙන්නේ මේ එක ඉන්සිඩන්ස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ලිස්ට් අවුට් වෙලා නොවුනත් ස්පෙෂලි තව තියෙනවා තියෙනවනේ. ඉන්සිඩන්ස් එකක් වෙන්න පුළුවන්. එතකොට මේ ඒරියාස් වලට ફોකස් වෙන්න ඕන. MDA ඩිස්පෙන්ස් කරනකොට ලියන්න ඕන කතාවක් කරන එතෙන්ට එන්නම් පුතේ. මම එක්සැම්පල් එන්ට්‍රීස් කීපයක් දාලා තිබේ මේ හැම ඒරියා එකම කවර් වෙන විදිහට. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. තාම අපි ෆ්ලෝ එක කියන්නේ හදිස්සි නොවී ඉන්න අපි එන්න හිතෙන්න. අපි එමු. ඔයාට මේ වගේ එන්ට්‍රීස් ඒරියාස් ફોකස් කරන්න පුළුවන්. ඔයා නිව් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ස්ක්‍රීන් කරනවා නම් ඔයා මොනවාද ඒකේ චෙක් කරේ. ඔයාට මොනවාද හොයාගන්න පුළුවන් උනේ. ඔයා මොන වගේ ඇක්ෂන්ස්ද ගත්තේ. අපි හිතමු ඒජ් එකට ඩෝස් එක ගැලපෙන්නේ නැති ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් හම්බ වෙනවා ඔයාට. එතකොට ඔයා චෙක් කරද්දි කොහොමද චෙක් කරේ? කොහොමද ඒක හොයාගත්තේ? මොනවාද ගත්ත ඇක්ෂන්ස්? ඔයාගේ සුපර්වයිසින් ෆාමසිස්ට් මොනවාද කිව්වේ? ඒ වගේ ඔයාගේ රිෆ්ලෙක්ටිව් රයිටින් එක ලියන්න පුළුවන්. නැත්නම් logbook entry එක දාන්න පුළුවන්. patient counseling session එකක් කියමු අපි හිතමු patient කෙනෙක් ඉන්නවා මොන හරි drug එකක් දැන් මෙතන MDI එකක් ඒ වගේ MDI එකක් වගේ එකක්
ගන්න විදිහ අහනවා. එතකොට ඒකත් රිෆ්ලෙක්ටිව් ලර්නින් එකක් තමයි. ඔයා කොහොමද patient ඇඩ්වයිස් කරේ? ඔයා කොහොමද අන්ඩර්ස්ටෑන්ඩ් කරේ patient එක හරියට තේරුම් ගත්තා කියලා? patient ගේ ෆීඩ්බැක් එක කොහොමද? ඒ වගේ දේවල් වලට ડોකියුමන්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ එක්ස්ටෙම්පොරෝනියස් ප්‍රෙපරේෂන්ස් මොනවා හරි හැදුවා නම් ඔයා අලුතෙන් ඒකේ ෆෝමුලේෂන් එක මෙතඩ් එක ඔයා මොනවාද ඒ කම්පවුන්ඩින් ප්‍රැක්ටිස් එක ඇතුලේ ඉගෙන ගත්තේ ඒ වගේ දේවල් උනත් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඇඩ්වර්ස් ඩ්‍රග් රියැක්ෂන්ස් වගේ ඒවා ඔබ්සර්ව් වුණොත් මේවා නම් වෙරි රියා. හැබැයි ඒවා සස්පෙක්ට් කරනවා නම් රියැක්ෂන් එකක් වෙන්න පුළුවන් ඒවාට හම්බුනොත් බයි chance ඒවා ලියන්න රිෆ්ලෙක්ටිව් ලර්නින් එන්ට්‍රීස් විදියට වටිනවා. ඒ වගේම ලීගල් ඕ රෙගුලේටඩ් මැටීරියල් එකක් ඇප්ලයි වෙනවා නම් එක්සැම්පල් එකක් විදියට ප්‍රෙස්ක්‍රිප්ෂන් බුක් එක ඩේන්ජරස් ඩ්‍රග් රෙජිස්ටර් එක ඩ්‍රග් ෂෙඩියුල් රික්වයර්මන්ට්ස් මේ වගේ ඒවා මට මෙන්ෂන් කරන්න පුළුවන්. ඒ වගේම ඉන්වෙන්ටරි ඩිසයින් ස්ටෝරේජ් ඇක්ටිවිටි බේස් කරලා ස්ටොක් රිසීව් කරනකොට එක්ස්පයරි ඩේට් චෙක් කරනකොට රීෆ්‍රිජරේටර් ටෙම්පරේචර් රෙකෝඩ් මේන්ටේන් කරනකොට ඔයා එන්කවුන්ටර් කරන දේවල්. අපි හිතමු ස්ටොක් එක රිසීව් කරනකොට ඔයාට නියර් එක්ස්පයරි ඩේට් ස්ටොක් එකක් එනවා. මාසෙන් එක්ස්පයර් වෙනවා. ඔයා මොකද්ද කරන්නේ? ඒකත් එතකොට ඔයා කොහොමද ඔබ්සර්ව් කරේ? එතකොට ඔයා සුපර්වයිසින් ප්‍රොමිස්ට එක ඉන්ෆෝම් කරා ඒගොල්ලෝ මොනවද ඇක්ෂන්ස් ගත්තේ? ඒකෙන් ඔයා ඉගෙන ගත්ත මොනවද කියලා ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. බෑ කාගේස් එකේ එක්ස්ටෙම්පොරෝනියස් ප්‍රෙපරේෂන්ස් නෑ. හැබැයි මං කලින් බෑ ඔයාගේ රිෆ්ලෙක්ටිව් එක්ස්පීරියන්ස් එකට එන්නේ නෑනේ ඒක. එතකොට ඔයාගේ ෆාමසි අදාළ මේ වට අයිතිව නැත්තම් ඒ ඒරියාස් වල එන්ට්‍රීස් තියන්න බෑ. මොකද මේක ඇවිල්ලා ඔයා පර්සනලි මේ throughout the 4 month experience කරන ටික තමයි ෂෙයා කරන්නේ. ඒ නිසා අර මේ ඒරියාස් ඔක්කොම කවර් වෙන්න ඕනි කියලා ඔයාගේ ෆාමසි නැතිව ලියන්න try කරන්න යන්න එපා. තියෙන ඒවා ලියන්න මේ ඔක්කොම ලියන්න ඕනි කියලා එහෙම කියලාත් නෑ වාට. මේ ඒරියාස් වල possibly යන්න පුළුවන් හැම ඒරියා එකක්ම ටච් කරන්න බලන්න ඔයාගේ ෆාමසි එකේ ඒවා available න. ඊට පස්සේ quality failure substandard falsified ඒවා ඔයා identify කරන මොනවාද ගත්ත steps සහ මොනවාද ගත්ත actions කියලා. ඒ වගේම health promotion activity public health service or patient screening පාර්ටිසිපේට් ජීව තියෙනවනම් කාට පුළුවන්. ඔව් කාගිස්ගේ නම් ඒ ඉෂුව එක තියෙනවා පුතේ. තියෙන ටික මට කමෙන්ට් එකක් දෙන්නත් බෑ. කාගිස් සිලෙක්ට් කරගත්ත අයට පොඩි රිස්ක් එකක් තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයාලා එන්කවුන්ටර් කරන පොඩි පොඩි දේවල් හරි ડોකියුමන්ට් කරන්න. මේක ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්ද? මොකද පුතේ? ෆොටෝස් එහෙම ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්ද? බෑ පුතේ. ෆොටෝස් එහෙම ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් කලින් තිබ්බ ෆෝමැට් එක. පෝර්ට්ෆෝලියෝ එකකට පුළුවන් පුතේ එවිඩන්ස් වලට ෆොටෝස් ඇටච් කරන්න. හැබැයි ලොග් බුක් එන්ට්‍රි එකක් යනවා නම් ඒක just written document එකක්. images include කරන්න බෑ පුතේ. මං කිව්වේ ඒකයි පෝර්ට්ෆෝලියෝ එකයි මේකයි පොඩි වෙනසක් තියෙනවා. පෝර්ට්ෆෝලියෝ එකක පුළුවන්. මේකේ බෑ. හරි. ඒ කියන්නේ මේකට අපි ලියුවා කියලා ප්‍රූෆ් එක සුපර්වයිසර්ගේ සිග්නේචර් එක විතරයි. ඔව් පුතේ. එයා ඕවරෝල් මේක ඔයාව රිවිව් කරලා කමෙන්ට් එකක් දෙන්න ඕන. හරි සර්. සාපින් පාමසි වලට යන්න කිව්වේ 3-5 එතකොට පාමසි වල ඉන්න අය. ඔව් පුතේ. අදාළ දිනේ ඉඳන් ලියන්න ඕන. ඔයාව අසයින් කරේ කවද්ද? එදා ඉඳන්. excuse me. ඔව් පුතේ. සර් දැන් එතකොට අපි හිතමු හැටියට එකක් වගේ එකක් ආවයි කියලා. අපි ඒක කලින් දන්නේ නැහැ වුණොත් ඒක ගැන මාස පම්සිකෙන් අහලා එතකොට අපිට ෆොටෝස් එහෙම ඇඩ් කරන්න බැරිද ඒ වර? බෑ පුතේ. ඒ රිෆ්ලෙක්ටිව් මේ ලොග් බුක් එන්ට්‍රි එකේ ඉමේජස් ඇඩ් කරන්න බෑ. ඔයාට ඒ ඉන්සිඩන්ස් එක විස්තර කරන්න පුළුවන්. මෙහෙම මාස්ටර් ෆාමසිස් එක්ක කතා කරා. එයා මෙහෙම ඇඩ්වයිස් කරා. ඒකෙන් මම ඉගෙන ගත්තේ මේ දේවල් කියලා. at the end
සුපර්වයිසින් ෆාමසිස්ට්ගෙන් ඔයාලට කමෙන්ට් එකක් ගන්න පුළුවන්. ඒකේ ෆෝමැට් එක මම මේකේ පැහැදිලි කරන්නම්. හරි සර් thank you. අර ඔය ඉමේජස් ඒව ඇඩ් කරන ඒවා යන්නේ තමයි පෝර්ට්ෆෝලියෝ එකකින්. මේක ඉනිෂියලි තිබ්බේ පෝර්ට්ෆෝලියෝ එක. හැබැයි මේක පෝර්ට්ෆෝලියෝ එකකින් දැන් වෙනස් කරලා තියෙන්නේ ලොග් බුක් එන්ට්‍රීස් විදියට. මේව ඉමේජස් ඒ වගේ ඒවා අපි දාන්නේ නැහැ ස්ටෑන්ඩඩ් එකක් විදියට. රූප සටහනුත් බෑ පුතේ. just written record එකක් විතරයි මේක. ඔයා ඉන්සිඩන්ස් එක පැහැදිලි කරන්න ඕන. ඔව් කාගේ සොල්ලන් ඉතින් ඉෂුව එක තියෙනවා පුතේ මටත් ඒක කමෙන්ට් කරන්න බෑ මං ගොඩක් ළමයින්ට කිව්වා කාගේ ඔප්ෂන් එකක් නැත්තම්ම යන්න නැත්තම් යන්න එපා කියලා. කරන් දෙන්නේ නැහැ. හරි. දැන් ඔය කියූප් එකක බලන්න මේ තියෙන්නේ රිෆ්ලෙක්ටිව් එන්ට්‍රි එකක්, log book එන්ට්‍රි එකක්, examples තියෙන්නේ මෙතන මේ ටිකේ. ඔයාලා ඔය කියූප් එකත් එක්ක බලන්න මේ වගේ ඉන්සිඩන්ට්ස් තමයි ඔයාගෙන් එක්ස්පෙක්ට් කරන්නේ. This is the expectations. එතකොට හරි විදිහට රිෆ්ලෙක්ටිව් එන්ට්‍රි එකක් දාන්නේ ඔය විදිහට. බලන්න චුට්ටක් ඕක දිහා නිකන් විනාඩියක් කියව ගන්න. මම පැහැදිලි කරන්නම්. හරි. ඔයාලා අයිඩියා එකක් ගන්න ඇති ළමයි. මෙතන තියෙන එක්සැම්පල් එන්ට්‍රි කියලා දාන්න මේකේ ෆෝමැට් එක ඔයාට කැමති විදිහකට arrange කරගන්න. හැබැයි overall content එක ඇතුලේ මේ ටික තියෙන්න ඕන. මෙතන මේ වෙන් කරලා තියෙන ඒවා ඔයාට ඕන විදිහට කස්ටමයිස් කරගන්න. මේකම කවුරුත් follow කරන්න ඕනෙත් නැහැ. එහෙම කරන්න එපා. එතකොට මෙතන එක්සැම්පල් එන්ට්‍රි එකක් තියෙන්නේ. එතකොට ඔයා ඩිෆයින් කරලා තියෙනවා week 2 Friday එක date එක දාලා තියෙනවා. ඒ වගේ අර date සහ ඔයාගේ මේකේ අර තියෙන පිළිවෙල මේන්ටේන් කරන්න හැම වෙලේම. ඒක clearly identify කරගන්න පුළුවන් විදිහට entries තියෙනවා. format එක මම පස්සේ suggest කරනවා. මෙතන example entry එක තියෙනවා. මෙතන ඔයාගේ summary of activities එහෙම නැත්නම් ඔයා learn කරපු එක පොඩ්ඩක් විස්තර කරලා තියෙනවා. එතකොට මෙතන විස්තර කරලා තියෙන්නේ ඔයා ලියන විදිහට. ඔයා මෙතන කියනවා today I receive 3 prescription scheduled 2B medicines including metformin, amlodipine ඒ විදිහට define කරනවා. ඊට පස්සේ කියනවා ඔයා screen කරා කියලා each prescription for dose, frequency and drug interactions before dispensing. ඔයා මේ අතර identify කරගන්නවා possible interaction එක between atenolol and calcium channel blocker that the patient was already taking and referred this to supervising pharmacist who called the prescribe. එතකොට ඔයා මේක අඳුරගෙන patient beta blocker එකක calcium channel blocker එකක් ගන්නවා. ඔයා ඒක supervising pharmacist දන්නනවා. එයා තමයි doctor prescribe එක කතා කරන්නේ. ඔයාට බෑ direct involved වෙන training කෙනෙක් නිසා prescribe එක. ඒතකොට මේක ඇතුළේ ඔයා ඉගෙන ගත්ත එක මෙන්ෂන් කරනවා. new learning එහෙම නැත්නම් insight එක. ඔයා learn කරා කියලා ඔයා ලියනවා atenolol and amlodipine both මේකේ තියෙන interaction එක can cause severe hypertension and bradycardia when used together. එතකොට මේකෙන් ඉගෙන ගත්ත ඔයා
good pharmacy practice guideline වල කියනවා interactions check කරන්න ඕන කියලා possible ඒවා before every dispensing අපිට තියෙන guidelines වල. එතකොට ඔයා ඒකත් mention කරනවා. ඊට පස්සේ ඔයා ආයෙ කියනවා I learned the correct format for recording telephone consultations note on a prescription. දැන් මෙතන උඩ එකේ කියනවානේ prescriber ට call කරනවා supervising pharmacist කියලා. එතකොට ඔයා ඒක ඇතුලේ ඉගෙන ගන්නවා එයා කොහොමද prescriber ට කතා කරේ. ඒ කතා කරේ කොහොමද documentations කරේ. මොනවා හරි changes කරා නම් ඒක කොහොමද කරේ. එතකොට ඒක ඔයා mention කරනවා. එතකොට මේක එක applicable and regulatory legally accept apply වෙනවා නම් ඒව දානවා. මේකෙදි ගොඩක් අය schedule to be a prescription require කරනවා good pharmacy practice යටතේ screening step එකේ drug interactions වලට අපි check කරනවා. ඒ වගේම prescription entries අපි record කරන්න ඕනේ. ඒක තමයි legal requirement. එතකොට feedback එක ඔයා receive කරපු එක අනිවාර්යෙන් mention කරන්න ඕන. ඔයාගේ supervising pharmacist මොකද්ද කිව්වේ කියලා. එතකොට ඔයා මෙතන ලියනවා supervising pharmacist ඔයාව කියන්නේ ඔයාට හොඳ කියනවා ඔයාගේ identification එක interaction එක ගන්න. ඊට පස්සේ එයා explain කරනවා importance of always check the patient medical history. මොකද මොයා medical history එක බැලුවේ හින්දා තමයි ඇටලෝල් අහුනේ ඔයාට. calcium channel එක තියෙනවා කියලා. එතකොට එයා ඒකේ chronic conditions වල ඉද්දි medical history එක medication history එක බලන එක වැදගත් කියන එක supervising pharmacist කියනවා. එතකොට ඔයාගේ මේ එක දවසක entry එක ඔය. ගොඩක් ලොකු දෙයක් කරන්න නෑ ළමයි. අවසට ඇවිල්ලා විනාඩි 30ක් ඇයි ඔයා ඔක්කොම අර ටයිප් කරලා ඔක්කොම කරත් එහෙම නැත්නම් ඊට වඩා ඔයා ටිකක් මේකේ ඉන්වෝල්ව් වෙලා ඉන්නවනම් ඊට වඩා අඩු කාලෙකින් උනත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මම ඔය හැම ඒරියා එකම කවර් වෙන විදිහට different example include කරලා තියෙනවා. එතකොට අපි මේවා මම එක ගාන කියවන්නේ document එක කියවලා overall idea එක ගන්න. මම මේකේ අර සංක්ෂිප්තයක් විදිහට කියාගෙන යනවා. දැන් මෙතන මේ හැම එකේම regulatory legal application එහෙම නෑ. ඒ අදාළ ඉන්සිඩන්ට් එක අනුව ඔයා ඒක දාන්න. මම මෙතන common format එක මම suggest කරන්නේ reflective entry එක new learning එක ඔයා ඉගෙන ගන්න යන තැනක ඔයාගේ supervisor ගේ feedback එක. ඒ අතර අර වගේ additional ඒවා තියෙනවා නම් ඔයා ඒවත් include කරන්න. excuse ඔව්. සත්‍යය එක ඉන්සිඩන්ට් එකක් එක දවසේ ලියනකොට මේ ඔය ෆාමසිස්ට් ගේ සුපර්විෂන් එකත් මේ හැමදාම ඉන්ක්ලූඩ් කරන්න වෙයිද සර්? ඔව් ඒක තමයි කලින් කිව්වේ. මම නම් suggest කරන්නේ මේකේ ඇතුලේ once a week supervision එකක් හෝ ඒ වගේ signature එක comment එක ගන්න විදිය. ඔයාට daily basis ගන්න පුළුවන් නම් මේ හැම එකකම at the end add කරගන්න supervisor feedback එක. ඒකට format එක මම පස්සේ මේකේ කතා කරනවා. ඒක ඔයාලට compatible විදිහකට arrange කරගන්න ළමයි. commonly මේ කියන ඒවා එකතු කරලා ඔයාගේ own format එකක් හදාගන්න. හරි. අපි බලාගෙන යනකොට ළමයි මෙතන එක එක areas වල කොහොමද කියලා. මෙතන example 1 වල තියෙනවා prescription screen එකේ drug interaction එකක් identify කරගත්ත එක. ඒතකොට reflective entry එකේ තියෙනවා ඔයාලට prescription එකක් ලැබෙනවා. ඒකේ type 2 diabetes කෙනෙකුට metformin and glibenclamide තියෙනවා. ඔයා මේක ස්ක්‍රීන් කරද්දි ඔයා නෝට් කරනවා මෙයා ඇටනෝල් ගන්නවා කියලා. එතකොට බීටා බ්ලොකර්ස් මාස්ක් කරන්න පුළුවන් hypoglycemic signs. එතකොට ඔයා ඒක විස්තර කරනවා විදිහට ගොඩක් වෙලා යන නිසා මම එක ගන්න විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට මේක ඇතුලේ ඔය drug interaction එක සහ possible අනිත් ඒවා ඔයා විස්තර කරනවා. ඊට පස්සේ මේකෙන් ඔයා ඉගෙන ගත්තේ අලුතින් මොනවද කියන එක මෙන්ෂන් කරනවා. එතකොට ඔයා මෙතන ලියන බීටා බ්ලොකර්ස් warning signs mask කරන්න පුළුවන් සල්ෆනයිඩුරියස් වල hypoglycemic effect එක. එතකොට ඔයා මේකෙන් ඉගෙන ගත්ත තව දේවල් තියෙනවා. prescriber කෙනෙක් කොහොමද consultations කරන්නේ over the phone එහෙම මොනවා හරි changes කරා නම් ඒක කොහොමද කරේ කියන එක කියනවා. මෙතන කතා කරලා change කරනවානේ. ඒක incidence එක
විස්තර කරනවා. එතකොට ඔයාගේ සුපර්වයිසර්ගෙන් ලැබෙච්ච ෆීඩ්බැක් එක ඔයා ලියන්න ඕන. සුපර්වයිසර් ෆාමසිස් මේ ඉන්ටරැක්ෂන් එක අයිඩෙන්ටිෆයි කරගත්ත එකට ඔයා කමෙන්ට්මන්ට් එකක් දෙනවා. එතකොට ඒ අනුව ඒ කීප එක ඔය විදිහට විස්තර වෙන්න ඕන. ෆීඩ්බැක් from your supervisor. එතකොට මේකේ ඊළඟට තියෙනවා patient counseling. මං කිව්වේ ඕන ඒරියා එකක දාන්න පුළුවන් කියලා. ඇස්මා ඉන්හේලර් එකකට patient counseling කරපු එකක් ගැන මේ reflective entry. එතකොට මේකෙදි patient කෙනෙක්ට dispense කරන salbutamol MDI එකක් schedule D2B එකක් විදියට සහ beclomethasone inhaler එකක් first time එයා ඉස්සෙල්ලාම ගන්න කෙනෙක්. එතකොට ඔයා අහනවා counsel කරන්න patient correct inhaler technique එකට. ඊට පස්සේ ඔයා demonstrate කරන step shake කරනවා ඒ වගේ විස්තර කරනවා මෙහෙම ගන්න කියලා. මම ඒවා කොහොමද කියන්නේ නැහැ. ඊට පස්සේ මේවා ඔක්කොම common advice ටික කියනවා. ඊට පස්සේ finally ඔයා patient කියනවා demonstrate back කියලා. අර feedback එක ගන්න එක ළමයි හරි වැදගත්. ටෙක්නික් එක ඔයාට ආයෙ කරලා පෙන්වන්න කියලා කියනවා. එතකොට ඔයා හරියට කරොත් ඒක හරියට එයා අරගෙන එහෙම නැත්නම් එයා common mistake කරොත් ඔයා ඒක correct කරන්න ඕනේ. genuinely correct කරන්න. ඊට පස්සේ මේකෙන් ඔයා ඉගෙන ගත්තේව mention කරනවා. එතකොට මේකෙන් ඉගෙන ගන්නවා ඉන්හෙලර් කෝටිකෝස්ටෙරොයිඩ් වගේ ඒවා ඉන්හේල් කරොත් කට හොදලා දාන්න බැරි වුණොත් oral thrush වගේ ඒවා ඩිවෙලොප් වෙන්න පුළුවන් රිස්ක් එක ඔයා කියනවා. ඊට පස්සේ මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා ළම. ඒ දේවල් ඔයා විස්තර කරනවා මොනවද ඉගෙන ගත්තේ. ඊට පස්සේ ආයෙ වගේ සුපර්වයිසර් ෆීඩ්බැක් එකක් දෙනවා. කවුන්සලින් සෙෂන් එක කොහොමද කරන්නේ? කොහොමද ඩෙමොන්ස්ට්‍රේෂන් ඉන්ට්‍රොඩියුස් කරන්නේ? එයා ඒ කියන ටික ඔයා ඩොකියුමන්ටේෂන්ස්. එතකොට ඔය විදිහට තමයි patient counseling asthma inhaler බේස් වෙලා මේක ඕන එකකට පුළුවන් ඇඩ් කරන්න. මම ගත්තේ inhalers. මේක GTN tablet එකක්, eye drop එකක්, ear drop එකක්, pessary එකක්, suppository එකක්. It could be anything. හැබැයි ඔයා ඒක හරියට ඔය විදිහට entry එක දාගන්න. extemporaneous preparations කරනවා නම් pharmacy කරන්න නැත්නම් ලියන්න එපා. කරනවා නම් මෙතන දාලා තියෙන paracetamol suppository එකකට අපි ඊට වඩා common කරන extemporaneous preparations තියෙනවා. ඒකට ඒවා දාන්න. reflective entry එක විදිහට prepare කරන එක ඔයා විස්තර කරන්න මෙහෙම කියලා. ඊට පස්සේ ඒකෙන් ඔයා මොනවද ඉගෙන ගත්තේ? කොහොමද ingredients select කරන්නේ? කොහොමද master formula එක එක්ක වැඩ කරන්නේ? label එක කොහොමද design කරගන්නේ? ඒ label එකේ මොනවද තිබ්බේ? ඔයගේ ගොඩක් ඒවා වලට දාන්න පුළුවන්. ඊට පස්සේ මේකෙත් feedback එක දාන්න වගේ supervising pharmacist ගෙන් ලැබෙන ඔයාට. එයා කොහොමද කරේ මේක මෙහෙම follow කරන්න කිව්වා. preparation area එක clean තියෙන්න ඕන immediately. ඒ වගේම step by step report කොහොමද keep කරගන්නේ එහෙම supervisor දීපු feedback එක include කරන්න ඕන. adverse drug reaction එකක් AZ inhibitors වලට co-fault develop වෙච්ච එකක් තියෙනවා. ඔයා ADI suspect කරන මොනවා හරි encounter කරොත් මේ විදිහට mention කරන්න. මම මේවා ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ including prescription book එහෙම නැත්නම් pharmacy එකේ dangerous drug register එකක් වගේ එකක් තියෙනවනම් ඒ වගේ උනන් mention කරන්න පුළුවන්. මෙතන reflective entry එක තියෙන්නේ prescription එකක් කරනවා morphine sulfate injection එකට schedule 3 එකක් palliative care patient කෙනෙකුට. ඔයා observe කරනවා supervising pharmacist apply කරනවා 3-day rule එක. prescription එකට දවස් 3කට තමයි supply එක දෙන්නේ. මේක 10 days වලට තිබ්බා. ඒතකොට ඔයා අහනවා එයාගෙන් ඇයි කියලා. අහලා එතකොට එයා කියනවා මේ 3-day rule එක ඔයාලට පැහැදිලි කරනවා. ඒ ආශ්‍රිත ටික ඔයාලට පැහැදිලි කරනවා. ඒතකොට ඔයා මේකෙන් ඉගෙන ගත්තේව ලියනවා. චලු 3 drug එකක් නම් මේව 3-day තමයි maximum supply එක දෙන්න පුළුවන්. ඒක එන්නේ කොහෙන්ද? ඒ දේවල් ඔයා පැහැදිලි කරනවා මෙහෙමයි. ඊට feedback එක supervisor කෙනෙකුට ලැබෙනවා. supervising pharmacist ඔයාලට explain කරනවා
ෂැඩියුල්ටරි නාකොටික් ඩ්‍රග් ගැන ඒක මේන්ටේන් කරන එක ඉම්පෝර්ටන්ස් එක ඒක කොහොමද ස්ටෝර් කරලා තියාගන්නේ ඒ වගේ ඔයාට ෆීඩ්බැක් එකක් දෙනවා. එතකොට ඔයා ඒක සර් මෙන්ෂන් කරනවා. ඔව්. WhatsApp වලින් එන prescriptions fill කරන්න බැහැ නේද? මෙහෙමයි පුතේ සාමාන්‍යයෙන් ටෙලිකමියුනිකේෂන්ස් රීසන් ගයිඩ්ලයින්ස් අනුව WhatsApp වලින් එන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ෆිල් කරන්න පුළුවන්. හැබැයි ඒක බේස් කරලා ඩිස්පෙන්ස් කරන්න බෑ. ලීගල් රික්වයර්මන්ට් එක මෙහෙමයි පේෂන්ට් පුළුවන් ෆාමසියට එන්න කලින් WhatsApp ෆෝවර්ඩ් කරලා ඔයාට ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ෆිල් කරලා තියන්න පුළුවන් තියන්න කියලා for the convenient all the time මැනේජ්මන්ට් එකට යාට කියන්න පුළුවන්. හැබැයි ඇවිල්ලා collect කරගන්න වගේ. ඇවිල්ලා කලෙක්ට් කරද්දී එයා ළඟ ඔරිජිනල් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ප්‍රසන්ට් වෙන්න ඕන. එයා WhatsApp forward කරපු එක. එතකොට ඔයා ඔරිජිනල් ෆිසිකල් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අතට අරන් ඒක එක රීචෙක් කරලා තමයි ඩිස්පෙන්ස් කරන්න. එහෙම තමයි සාමාන්‍ය ගයිඩ්ලයින් එක තියෙන්නේ. ෆිල් කරන්න පුළුවන් but ඩිරෙක්ට්ලි ඩිස්පෙන්ස් කරන්න බෑ. හරි සර්. මෙතන තියෙන ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් ඉන්සිඩන්ට් එක. එතකොට ඕන ඒරියා එකක ලියන්න පුළුවන් කියන එක මම කියන්නේ. sorry ඕකත් ඉන්සිඩන්ට් එකක් විදිහට ලියන්න පුළුවන්. අද ආව WhatsApp prescription එකක් මාස 3කට බෙහෙත් fill කරන්න. පුළුවන් පුතේ. ඒක ගලපලා ලියන්න මෙහෙම ලීගලි බෑ. මෙහෙමයි කියලා. ඒකෙන් ඔයා ඉගෙන ගත්ත ඒවා සහ මාස්ටර් ෆාමසිස් කිව්වා මෙහෙම සුපර්වයිසින් ෆාමසිස් කිව්වා මෙහෙම WhatsApp බේස් කරලා ඩිස්පෙන්ස් කරන්න බෑ. ෆිල් කරන්න පුළුවන්. එතකොට යා ෆිසිකලි ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ගෙනාවොත් ඩිස්පෙන්ස් කරන්න පුළුවන් කියලා ඒ ටික ගලපලා ලියන්න. හරි සර් thank you. එතකොට මෙතන බේස් වෙන්නේ ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එක. මම කියන ඕන ඒරියා එකක ලියන්න පුළුවන් කියලා. එතකොට මේකෙද ඉන්සිඩන්ට්ස් එක තියෙන්නේ ඔයා ඩිලිවර් වෙන ස්ටොක් එකක් ලයිසන්ස් ෆාමසිටිකල් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්ගේ. ඔයා any product moved before the any product were moved to shelf ඔයා මේවා කරොන්ටයින් කරලා තියාගන්නවා වෙනම සිස්ටමැටිකලි චෙක් කරනවා against the delivery ඒකනේ ප්‍රොසීඩර් එක. එතකොට ඔයා වෙරිෆයි කරගන්න ඕනේ ප්‍රොඩක්ට් එකේ නම, ස්ට්‍රෙන්ත් එක, බැච් නම්බර්, එක්ස්පයරි ඩේට්, NMR රෙජිස්ට්‍රේෂන් නම්බර් තියෙනවද? එතකොට ඔයා මේක ඇතුලේ හොයාගන්නවා 2 boxes of amoxicillin වල සීල් එක appear to be previously open. ඒ කියන්නේ පැක් එක කඩලා තියෙන. එතකොට ඒ වගේ එකක් ගත්තාම ඔයා මොකද්ද කරන්න කියන එක විස්තර කරන් යනවා. එතකොට මේක quarantine කරලා separately තියාගෙන do not dispense කියලා දාලා එතකොට ඔයා ඉන්සිඩන්ට්ස් එක විස්තර කරනවා. ඊට පස්සේ මේකෙන් ඔයා ඉගෙන ගත්ත ඒවා මෙන්ෂන් කරනවා. හැම වෙලේම එන ඉන්කමින් ස්ටොක් එකක් quarantine කරන්න ඕන. අපි healthy stock එකට කෙලිම දාගන්නේ. ඊට පස්සේ මේක ප්‍රොඩක්ට් නම් ස්ට්‍රෙන්ත් ඒ වගේ ගොඩක් ඒවා චෙක් කරනවා කියලා දානවා. good storage practices guidelines අනුව. ඊට පස්සේ මේකේ ෆීඩ් මේකේ ගොඩක් ඒවා තියෙනවා අපිට විස්තර කරන්න කිව්වොත් සෑහෙන වෙලාවක් යනවා ඒක තේරෙන්නේ. නෑ ළමයි ඒක මම කෙටියෙන් කියන්නේ. ෆීඩ්බැක් එක ගත්තොත් එතකොට සුපර්වයිසින් ෆාමසිස් ඔයාලට කියනවා මේක කොම්ප්‍රොමයිස් පැකේජින් තියෙනවනම් ඒක චෙක් කරන්න. ඕතරයිසර්ස් වෙන්ඩර්ස් ළඟින් ගන්න එක වැදගත්කම. එතකොට එයා පැහැදිලි කරා කියන එක ඔයා ලියන්න. Excuse me sir. ඔව්. e-prescription එකත් අපිට ලියන්න බැරිද? ප්‍රෙස්ක්‍රිප්ෂන් කියලා එකක් ලංකාවේ නෑ පුතේ. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් කියලා එකක් නෑ. ඔයාලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක කියන්නේ printed version එකකටනේ prescribe කරලා තියෙන drugs එක. ඒක නෙමෙයි prescription එක. ඒක ඇවිල්ලා මේ hand writing එකේම ටික advanced version එක. ඒකත් hand writing ගනේ prescription එකක් තමයි. ඒකෙත් signature එක ink වලින් තියෙන්න ඕන prescribe එක. ලංකාවේ prescriptions නැහැ. සර් මේ අද prescription එකක් ආවා ඒක වෙන කම්පැනි එකක් හරහා ඩොක්ටර්ගෙන් කියන්නේ over the phone patient ගෙන් details අරගෙන symptoms වලට ඩොක්ටර් prescribe කරලා අපේ ෆාමසි එකට එයාලා prescription එක දානවා. ඊට පස්සේ ෆාමසි patient ඇවිල්ලා ෆාමසි එකෙන් collect කරගන්නේ.
ඒක medicines වල. සිස්ටම් එකක් තියෙනවද පුතේ? ඒ කියන්නේ ප්‍රෙස්ක්‍රයිබර් එකෙන් ඔයාලට ඩිරෙක්ට්ලි එන සිස්ටම් එකක් තියෙනවද? ප්‍රස්ක්‍රයිබර්ගේ නෙමෙයි ප්‍රස්ක්‍රයිබර් වෙන කම්පැනි එකක් හරහා එන්නේ. හ්ම්. එහෙම තර්ඩ් සිස්ටම් පාටි කම්පැනි එකක් හරහා තමයි එන්නේ. ඒ කම්පැනි එක හරහාම තමයි මේ ෆාමසි එකට පේමන්ට් එක කරන්නේ. හැබැයි සාමාන්‍ය ලීගලි තාම මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් ස්ටැබිලිෂ් නෑ ලංකාවේ ඇතුලේ. මම දන්නේ ඩිෆයින් කරන විදිහට පේෂන්ගේ අතට යන්නේ නැතුව ප්‍රෙස්ක්‍රයිබර් සහ ෆාමසිස්ට් අතර නම් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ෂෙයා වෙන්නේ ඒක කයින්ඩ් ඔෆ් ප්‍රෙස්ක්‍රිප්ෂන්ස් තමයි. හැබැයි ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තාම ප්‍රෙස්ක්‍රිප්ෂන්ස් වලට ලංකාවේ නෑ. ගයිඩ්ලයින්ස් හෝ රෙගියුලේෂන්ස් නෑ. ගොඩක් අය ප්‍රෙස්ක්‍රිප්ෂන් එක කියලා කියන්නේ අර ෆින්ටඩ් වර්ෂන් එකකට. ඒක ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නෙමෙයි. හැබැයි ඔය වගේ සිස්ටමැටික් වෙනවා නම් ඒක කයින්ඩ් ඔෆ් ප්‍රෙස්ක්‍රිප්ෂන්ස් තමයි. ඒකේ මම දන්නේ කොහොමද ප්‍රොසීඩර් එක යන්නේ. Okay sir, thank you. ඊට පස්සේ quality failures වගේ අයිඩෙන්ටිෆයි කරගත්තොත් මෙතන ඉන්සිඩන්ට් එකක් විස්තර කරනවා ඔයාගේ රිෆ්ලෙක්ටිව් එන්ට්‍රි එක. ඔයා ෂෙල්ෆ් ස්ටොක් එක අද චෙක් කරද්දි ඔයා නෝටිස් කරනවා several tablet ඕපන් වෙලා තියෙනවා. and open at vaseline 10 mg strip එකක්. ඒකේ තියෙනවා ඩෙවලොප් වෙලා yellow discoloration. ඔයා සහ unusual odor එකක් එනවා ඔයාට. ඒතකොට ඔයා මේවා නෝටිස් කරනවා. ඊට පස්සේ ඒ බැජ් එක තාම එක්ස්පයර් වෙලත් නැහැ. ඔයා ඉමීඩියට්ලි මේක ක්වරන්ටයින් කරනවා අපේටඩ් ස්ටොක් එක. ඒක ගොඩක් වෙලාවට ක්ලියර්ලි මෙන්ෂන් කරනවා do not dispense කියලා. එතකොට quality failure ඔයා සස්පෙක්ට් කරනවා නම් මේක healthy stock එකකින් isolate කරලා තියාගන්නවා. ඊට පස්සේ ඔයා කියනවා මේකේ batch number එක expiry date supply detail වගේම ඔයා රෙකෝඩ් කරනවා කියලා. ඉන්සිඩන්ස් එක ඔය විදිහට විස්තර කරන් යනවා. ඊට පස්සේ මේක ඇතුළේ ඔයා ඉගෙන ගත්ත ඒවා quality failure product කොහොමද හැන්ඩල් කරන්න කියන එක තියෙනවා. ඊට සුපර්වයිසර්ගෙන් ඔයාගේ ෆීඩ්බැක් එක සුපර්වයිසර් ෆාමසිස් කොහොමද මේ ડોකියුමන්ටේෂන් එක කරන්නේ ඒ වගේම එයා රිමයින්ඩ් කරනවා discolorations and odor changes ඉන්ඩිකේට් කරන්න පුළුවන් කියලා chemical degradations drug එකේ ඒ කරා therapeutic efficacy and safety loss වෙනවා කියන එක. එතකොට also explain කරලා තියෙනවා difference between quality failure pattern unintentional effect එකක් හා falsified එහෙම නැත්නම් ඇත්තටම ඒක genuine product එකක් නොවේ නම් වෙන්න පුළුවන් ඒවා පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඔයාට ඒ ලැබෙන feedback එක ওই විදිහට mention කරනවා. ඊට පස්සේ OTC ගැන තියෙනවා ඔය වගේ කීපයක් තියෙනවා ළමයි. refrigerator temperature records මේවා document එකත් එක්ක චුට්ටක් කියව ගන්න ඕවා එක එක ගන්න කියන්න ඕනේ නැහැ ඉතින්. other than generally overall idea එකක් එන්නේ නැති කියලා මම හිතනවා. ඊට පස්සේ නෝන මෙතන තමයි වැදගත් ටික. ලියන විදිහ දැන් ඔයාලට idea එකක් ඇවිල්ලා ඇති කියලා හිතනවා roughly. daily log entry එකේ මේ වගේ format එකක් build කරගන්න ඔයාගේ O1 format එකක්. ඒක මේකම නොවිය යුතුය. මම just idea එකක් දෙන්නේ. ඔක්කොම හැය මේකම follow කරොත් ගැටලුවක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා just take the idea and build your own one. reflective එකක් දෙනකොට every working day වගේ entries තියෙන්න ඕන. each entry එකකට සාමාන්‍ය මම suggest කරන්නේ මේ කියන 3 fields තමයි. reflective entry එක මේක more than 3 වාට යන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ යන්න. එතකොට මේකදී ඔයා විස්තර කරන්න ඕන ඔයා මොනවාද කරේ මොනවාද ඔබ්සර්ව් කරේ මොනවාද එකකින් ඉගෙන ගත්තේ කියන එක 5 to 6 lines විතර යූස් කරන්න. එතකොට ඔයාගේ ඊළඟ එකේ තමයි new learning insight ඔයා මොන වගේ theoretical base එකක්ද මේකෙන් touch කරේ specific knowledge skill මොනවාද gain කරේ. final 3 එක feedback from the supervisor අනිවාර්යෙන් මේකේ තියෙන්න ඕන. any guide or comment ඔයා receive කරා නම් ඒ වගේ. ඒ වගේම ඔයා එන්කවුන්ටර් කරන prescription screen patient counseling extemporaneous preparations advanced drug reactions වගේ ඒවත් ඔයාගේ reflective entry එකේ describe කරන මේ කියලා. මොකද ඔයාට solid proof එකක් මේකේ දෙන්න බෑ. incident එක විස්තර කරන්න ඕනේ as much as possible නේද? මොකද portfolio එකක් වගේ අර වගේ evidence දාන්න බෑ. එතකොට මෙතන මම suggest කරන format එක මේක month wise බෙදාගෙන යන ළමයි month එක
ඩේ ඒ අදාළ month එකේ day 1 ඉඳන් ඒ end of the month. දැන් මේ මාසේ නම් දවස් කීයෙන්ද ඉවර වෙනලම? එතකොට day 1 වල ඉඳන් ඉවර වෙන දිනේ අපි තුන් 30යි කියලා 30ට යනකම් යන්න ඕන මේ විදිහට. එතකොට day 1 Monday දවසක්. date එක ඉස්සරහෙන් දාන්න මෙතන. reflective entry එක අර විදිහට විස්තර කරන්න. new learning insight feedback from the supervisor. ආයේ ඒක එහෙමම continue වෙනවා. day 2 වලට තර්ස්ඩේ මම කිව්වේ දවස ගානේ සුපර්වයිසර් එකෙන් අස්සම් ගන්න විදිහ මට කමෙන්ට් එක එන විදිහට මම හදලා නැහැ මම හදලා තියෙන්නේ වීක්ලි බේසිස්. ඔයාට දවස ගානේ නම් ඕන මෙතන යටින් එන්න ඕනේ ඊළඟට සුපර්වයිසර්ගේ කමෙන්ට් එක එන පාර්ට් එක. මම දවස් 7කට පස්සේ තමයි ඒක ඇඩ් කරලා තියෙන්නේ. ඔයාලට පෙන්වන්නම්. එතකොට day 2 එකත් ওই විදිහටම යනවා විස්තර කරලා. day 3 එකත් ওই විදිහටම විස්තර කරන් යනවා. day 4 එකත් ওই විදිහටම විස්තර කරන් යනවා. day 5 වලට ඔයා ওই විදිහට විස්තර කරන් යනවා. ආයේ day 6 උත් ඕගොල්ලන්ට තියෙනවානේ. day 6 එකකුත් තියෙනවා. එතකොට ඒකෙදිත් එන්ටර් කරනවා. එතකොට 1 week complete වෙන්නේ වගේ සාමාන්‍යයෙන් Saturday නේ. Sunday පටන් ගන්නවා. Saturday sorry Friday වලින් ඉවර වෙන විදිහට ඉන්ක්ලූඩ් කරන්න. එතකොට මෙතන week 1 එකේ Saturday ගොඩක් වෙලාවට ඕෆ් එක. ඔයා ඒකත් මේකේ මෙන්ෂන් කරන්න. අදාළ දිනේ ටික දාලා ඔන්ලයින් ලෙක්චර් self study day ඔප්ෂනල් නෝට් එකක් දාන්න. මොකද ඒ ඩේට් එකේ ඔයා log book එක නම් empty තියෙන්න බෑ continuous entries යන්න ඕනේ. ඒක නිසා ඔයාට lectures වලට review කරලා තියෙන date එකත් ඔයා mention කරනවා. එතකොට ඔන්න එක week එකක් ඔතනින් ඉවර වෙනවා. ඔය week එකෙන් පස්සේ ඔයා weekly reflection එක supervisor එකෙන් sign off එකක් විදිහට ගන්න ඕනේ. ඔයා ඒක daily basis නම් කරන්නේ දවස ගානේ ගන්න ඕනේ. මම හිතනවා ඒක ටිකක් කරදර වැඩ. ඒ නිසා weekly reflection එකක් supervisor sign off sheet එකක් add කරන එක වඩා හොඳයි. එතකොට ඔයා at the end of the week අපි හිතමු Friday evening එකේ පස්සේ ඔයා මේ comment එක ගන්නවා weekly reflection entries ඔක්කොම Friday ඔයා complete කරලා මේකනේ last working date එක වෙනවා. ඒක Saturday වලට නිමාඩුවේ ආයෙ ඉරිදැන් අලුත් එක පටන් ගන්න විදිහට යනවා. එතකොට මේක ඔයා ප්‍රසන්ට් කරන්න ඕනේ ඔයාගේ supervising pharmacist එයාගේ signature එක ගන්න before starting the following අලුත් week එක පටන් ගන්න කලින්. Key learning areas and important improvements are writing by the trainee supervisor comment කරන්න ඕන attendance සහ මේක sign off කරන්න ඕන supervising pharmacist. supervising pharmacist ගේ format එක suggest කරන්න මේ විදිහට තමයි. මේක ඔයාට ඕන විදිහට customize කරගන්න. week 1 month 1 එකේ first week එක තමයි යා මේ comment කරන්නේ. first month එකේ date එක දාගන්න. එතකොට මේක Friday වෙනවා නම් වඩා හොඳයි. මොකද අදාළ සතිය අන්තිම දවසනේ. එතකොට dates දාන්න ඕන මේ වගේ 2 දාලා දාන්න පුළුවන්. අදාළ දවසේ ඉඳලා අපි හිතමු අද නම් 3:17 ඉඳන් 3යි අපි තව එතකොට මේක 7ක් 24 වෙනකම් මේ වගේ. එතකොට key learnings මේ week එකේ ඔයා මොනවාද ස්පෙෂලි ඉගෙන ගත්ත කියන එකට පොඩි කමෙන්ට් එකක් දෙන්න කියන්නේ. prescription එකක drug interaction එකක් were identified by the trainee. එහෙම නැත්නම් quality failure product identified by the trainee. And also patient counseling incidents වල involved වුණා කියලා ඒ වගේ එයාගෙන් week එකටම හරියන්න overall අර ඔක්කොම incidents දිහා බලලා පොදුවේ comment එකක් දෙන්න කියනවා. key learning this week. එතකොට areas of improvement ගත්තාම ඔයාට prescription එක screen කරන එක improve වුණා කියලා එයා ලියනවා. එයා ලියන extemporaneous preparations ගැන overall හොඳ idea එකක් මම දුන්නා කියලා supervisor ලියනවා. ඊට පස්සේ supervisor ගේ overall comment එක ධම්ම ගන්න අදාළ week එකේ ඔයාගේ performance were good or bad එහෙම overall comment එකක් දාන්න. ඊට පස්සේ ඔයාගේ attendance ඕන නම් maintain කරන්න. අදාළ week එකේ ඔයා මෙතන 5 නෙමෙයි 6 වෙන්න ඕන ළමයි. 8 ඇදී කොච්චර ගාණක් percent වුණාට absent තිබුණා නම් ඒවා reason absent වලට applicable නම් ඒ උනත් දාන්න මේක. අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් අයින් කරන්න. සුපර්වයිසර්ගේ sign off එක අනිවාර්යෙන් තියෙන්න ඕන. එයා
කන්ෆර්ම් කරනවා දැන් මේම දාලා log entries are accurate and depict the trainees activities. නම දාලා යාගේ SLMC number එක දාලා මේවා ඉතින් ඔයා පිල් කරලා දෙන්නේ මේ මනුස්සයාට සිග්නේචර් එක විතරක් ගන්න. ස්ටැම්ප් එකක් තියෙනවනේ ඒ විදිහට. මේ ටික ඔයා ෆිල් කරලා දෙන්න. මේවා ඔයාට ලියන්න බෑ. ඒවා සුපර්වයිසර්ට කියලා කමෙන්ට් එකක් දාගන්න. එතකොට මේක එතකොට හැම එකේම at the end add වෙන්න ඕන. ඔයාට මං කියන එක තේරෙනවා කියලා හිතනවා ළමයි. ඔයා මේක බර්ඩ් එකක් විදිහට ඩෙවලොප් කරන් යනකොට 6 date එකෙන් පස්සේ මේක එන්න ඕන. ඊට පස්සේ අලුත් එක ආයෙ අර විදිහට පටන් ගන්න. එතකොට ඕක week 2 වලට ওই විදිහට එහෙම week 3 වලට ඔය වගේ continuously යනවා. අර අතරින් පතර තමයි මේක add වෙන්නේ. එතකොට at the end ඔයාගේ overall ඔක්කොම එයා sign off කරලා accurately එයා assure කරලා තියෙන්නේ ඔයා මේක හරියට කරා කියන්නේ. හරි. මෙතෙන්ට එනකම් මොකක් ගැටලු තියෙනවද ළමයි? ඔය attendance sheet කතාව මේක එක්ක යන්නේ නැහැ පුතේ. ඔයාලා manual attendance sheet එක ඒගොල්ලෝ require කරනවා. ඒක වෙනම සබ්මිට් කරන්න. හැබැයි logbook එක මේ වගේ ඔයාගේ අර continuously participate වෙනවා කියන එක indicate වෙන්න ඕන. මෙයා ඔයාලට මේක අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් attendance part එක අයින් කරන්න. ගැටුවක් it's your choice. මෙතෙන් එනකන් කීපේ මොකක් ගැටලුවක් තියෙනවද ළමයි? මේ format එක arrange කරගන්න විදිහ තේරෙනවද ඔයගොල්ලෝ? ඔව් සර්. ඊට පස්සේ at final මේකට end එකක් තියෙන්න බෑ ළමයි. at final ඔයා අපි අර front page එක suggest කරේ. ඒ වගේ back page එකක් suggest කරනවා. final summary එක supervisor එක සහ ඔයාගේ include කරන්න at the end. training එකේ self assessment එක end of the page එක ඔයා දාන්න. මේක සාමාන්‍ය මම මෙතන note එකක් දාලා තියෙන එක. ඔයා මේක complete කරන්න ඕන format ඇතුලේ. ඔයා ඇත්තටම experience කරන ඒවත් එක්ක. එතකොට ඔයා මේ වගේ overall general comment එකක් දෙනවා. The most significant things එහෙම තමයි සාමාන්‍ය logbook එක අපි ඉවර කරන්නේ. The most significant thing I learned during this 4 month training. ඒ කියන්නේ ඔයාගේ honors idea එක දෙන්න. ඔයාට honestly කාගිස් එකේ ඉගෙන ගන්න දෙයක් තිබ්බේ නැත්නම් ඒක mention කරන්න. It's okay. It's your personal experience. ඒ වගේම ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් the areas of pharmacy practice where I feel most confident now. ඔයාට මොනවාද වැඩිම confidence තියෙන්නේ දැන් after 4 month training. ඔයාට prescription හොඳට handle කරන්න පුළුවන්. extemporaneous preparations හොඳට පුළුවන්. ඒ වගේ ඔයා හිතන එක ලියන්න. ඒ වගේම the accept I found most challenging and how I respond to it. ඔයා මොනවාද challenging විදිහට දැක්කේ? සමහර handwriting කියවන්න බෑ. එතකොට ඔයා ඒක overcome කරන්න මොනවද කරේ? වගේ පොඩි comment එකක් දෙන්න. ඊට පස්සේ ඔයා කොහොමද understand කරේ Sri Lankan pharmacy law and developed during the training. කියන්නේ pharmacy law එක මෙහෙම තිබ්බට ඒක practically කොහොමද apply වෙන්නේ කියන එක මොනවද ඔයා understand කරේ? ඒ වගේම මොනවා හරි memorable patient encounter cases තිබ්බනම් ඔයාට මතක mention කරන්න බය නැතුව. අපි තුමු serious drug interaction එකක් identify කරනවා. බිව්වනම් patient මැරෙනවා. එතකොට ඒ වගේ එකක් ඔයාගේ මේකට එනවා කියන්නේ මාර වටේ. ඊට පස්සේ ඔයාට final වෙනනම් comment එකක් දෙන්න පුළුවන් how this training was how this training has prepared me for the CMCC pharmacy exam එකේ part 2 එකට මේ part 1 complete කරලා තියෙනවා. එතකොට ඒකට වෙන comment එකක් දෙන්න. ඒ වගේම final කියන්න පුළුවන් what I would do differently if I were repeat this training. I repeat උනොත් මේ training program එක ඔයා especially මොනවද කරන්න කියලා කියන්න. My professional goal finally කියන්න future registered pharmacist කෙනෙක් විදියට honestly කියන්න ඔයාගේ idea. ඒකල training declaration එකක් දෙන්න මෙහෙම ඔයා මේක honestly කරා throughout the training program full name. මෙතන index number එක දාන්න තමයි. date signature දාලා ඔයාගේ එක end කරන්න. ඊට පස්සේ ඔයා විතරක් end කරලා හරියන්නේ නැහැ. ඔයාගේ supervising pharmacist final
රිපෝට් එකක් දෙන්න ඕන overall the logbook. ඒතකොට එයා training එකේ overall professionalism එක සහ ethical conduction එකට comment එකක් දෙයි. quality and consistency of the logbook entries. ඒ කියන්නේ ඔයා logbook entry එක හරියට continuously හරියට maintain කරාද කියලා එයා comment එකක් දෙයි. ඒ වගේම clinical competence එක demonstrating during training. එයා කියන්නේ ගොඩක් වෙලාවට මේක throughout the training කොහොමද ඔයා clinically prescription handle කරද්දී ස්නොම්පරෝනස් preparation කරද්දී ඔයාගේ behavior එක. communication skill with the patient and the prescriber. කතා කරන විදිහත් වැදගත් නම. ඒවා කොහොමද තිබ්බේ comment එක. legal and regulatory knowledge apply in practice. එකට comment එකක්. area of particular strength. ඒ කියන්නේ ඔයාගේ හොඳත් එයා comment කරනවා. ඔයාට හොඳට prescription කියවන්න පුළුවන් නම් drug interaction identify කරන එයා comment කරයි. ඒ විදිහට adjust කරනවා. මේවා ඉතින් ට්‍රේනර්ට තේරෙන්නේ. ඔයාව ට්‍රේන් කරන සුපර්වයිසින් ෆාමසිස්ට් තේරෙන්නේ නැත්නම් එයාට ඉස්සෙල්ලා මේ ටික පැහැදිලි කරලා ඉන්න මෙහෙමයි ලොග් බුක් එන්ට්‍රි එකක් යන්නේ කියන එක. මම අර මේකේ මේ ගමන ඔයාලට ඔස්පීකේ ඔය රිසර්ච් එකේ මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක කතාව කියනකොටම කිව්වා majority of supervising pharmacists ඇත්තටම ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන expectations ඇතුළේ knowledge එක අඩු වෙනවා. ඒ නිසා හරියට ට්‍රේන් කරගන්න බෑ. මම එහෙම කාටෝ ක්‍රිටිසයිස් කරනවා නෙමෙයි. සාමාන්‍ය 10%ක් 15 හොඳට ට්‍රේන් කරන්න knowledge එක සහ data ability එක තියෙන pharmacistලා ඉන්නවා. හැබැයි majority එක අරහම. ඊට පස්සේ areas වගේ මොනවා හරි තියෙනවා නම් තව දියුණු වුණත් හොඳයි කියලා supervising pharmacist expect කරන ඒවා mention කරන්න කියනවා. attendance ඕයි නම් mention කරන්න. මේක ඕයි නම් remove කරන්න ඔයාලට අවශ්‍ය නැත්නම්. හැබැයි mention කරනවා නම් හොඳයි. ඒක ඔයා clean එතකොට ළමයි. you are clean. එතකොට CMC එකට almost ඔයාට මොකුත්ම ඇඟිල්ලක් දික් කරන්න බෑ. එතකොට days of present total training days attendance එක හදලා දාන්න. එතකොට final global rating එකක් ඔයාට දෙන්න පුළුවන්. අර ඒගොල්ලෝ require කරනවානේ ඔක mention කරන්න කියලා. supervisor ට කියන්න පුළුවන්. ඔයා outstanding කොහොමද කියලා ඔයාගේ final comment එක දෙන්න කියලා. unsatisfactory කවුරුත් දෙන එකක් නැහැ කියලා මම හිතනවා. final එක දාන්න කියන්න ඕන. එක ටික් කරන්න කියන්න. ඔයා මේක ලියන්න විදියට ඔයාගේ format එකේදී ඔයා හදාගන්න. ඊට පස්සේ මෙයා final certification එක මෙන්න declaration එකක් ගන්න. supervising pharmacist කෙනෙක්. එයා certify කරනවා කියලා මේ නම තියෙන ready complete කරා කියලා පුහුමත් community pharmacy training එක එයාගේ supervision එක යටතේ නම pharmacy නම address එක CNC number එක දාලා එයාගේ designation signature date of certifications කියනනම් ගොඩක් වෙලාවට මේක final එයා මේ declare මේ කියන්නේ ඔයාගේ certification එක මේ දෙන දවස දාන්න කියන්නේ official stamp එකක් තියෙනවා ඒක paste කරන්න කියන්නේ එතකොට ඕක තමයි ඔයාගේ back page එක at the end pages ඔතනින් පස්සේ ඔයාගේ ඉවරයි logbook එකේ කතාව මම හිතනවා overall clear idea එකක් එන්නේ නැති කියලා මම ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අහන්න සුපර්වයිසර්ගේ කමෙන්ට් එක පුතේ ස්පේසස් තියලා ඔයා වර්ඩ් එක හදන්න එයාගෙන් හෑන්ඩ් රයිටින් ගන්න. මොකද එයාට වර්ඩ් එකක් ටයිප් කරන්න කියන එක එච්චර ප්‍රශ්නයක් නැහැ. මේවා වර්ඩ් එක ඔයගොල්ලෝ ඩෙවලොප් කරන්න, පිල් කරන්න පුළුවන් විදිහට ඒවා හෑන්ඩ් රයිටින් වලින් ගන්න. ඒක ගැල්ලුවක් නැහැ. මේකෙත් ඔයාට ඕයි නම් ෆිල් කරන්න මෙහෙමයි කියලා වර්ඩ් එකේම නැත්තම් හෑන්ඩ් රයිටින් මේකේ ෆෝමැට් එක අරන් ෆිල් කරන්න. ඒත් කමන්නේ. excuse me sir. ඔව්. සර් මේ දැන් අපේ ෆාමසි එකේ ෆාමසිස්ට්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් part time එන්නේ අනිත් එක්කෙනා full time එන්නේ. ඒ වුණාට shift එකට තමයි එන්නේ. ඒ කියන්නේ ෆාමසි registration එක තියෙන්නේ කියන්නේ මාස්ටර් ෆාමසිස්ට් විදියට ඉන්නේ registration එක තියෙන්නේ එක්කෙනෙකුට part time වෙන එක්කෙනාට ඒක නැහැ. හැබැයි official stamp එකක් තියෙන්නේ part time ඉන්න කෙනාට විතරයි. එතකොට මේ කොහොමද සර් කරන්නේ? ඔව් ඒක කමන්න බෑ දැන් සාමාන්‍යයෙන් අරයාගේ ඩියුටි කවර් අප් වෙන්නේ
අනිත් එක්කෙනා ලව්වන. ඒ කියන්නේ එයා වෙනුවට ගොඩක් වෙලාට එයා පර්සන් වෙන්නේ නැත්නම් අනිත් එක්කෙනාට තමයි ඔතොරිටි එක තියෙන්නේ. එතකොට සේම් සීල් එක බෝත් යූස් කරන්න පුළුවන්. ඔයා ගොඩක් වෙලාට එන්ඩ මේකේ අපි හිතමු අර ඒගොල්ලෝ කිව්වේ මාසෙන් මාසෙට මාරු කරන්න කියලා මම ඩිස්කෂන් එක අහන්න හිටියා. එතකොට කිව්වේ එක මාසයක් කෙනෙක් ගියරන් ඊළඟ මාසෙ කෙනෙක් ගිහින් කියලා. එහෙමනේ සජෙස්ට් කරේ. එතකොට ඒ විදිහට මාරුවක දෙන්නගෙම උඩේවැ කමෙන්ට් ගන්න. අර වීක්ලි රිවිව් එක හෝ ඩේලි බේසිස් රිවිව් එක ඔයා කැමති විදිහට කරන විදිහට at the final දෙන්නගෙම මෙහෙම ගන්නවා. පුතේ. දෙන්නගෙම ඔයා කමෙන්ට් එක ගන්න. එතකොට මේක ඩබල් කරලා හොයා හදන්න. එතකොට both recommendation එක දාලා දෙන්නගෙම sign එක ගන්න. හරි සර්. හරි thank you සර්. හෑන්ඩ් රයිටින් වලින් කරත් කමන්නේ. මම නම් හිතන්නේ හෑන්ඩ් රයිටින් වලින් එච්චරම අර මේක අර තියෙන ක්ලීන්නස් එක මේන්ටේන් කරගන්න බැරි. හෑන්ඩ් රයිටින් ඔයාට කොන්ෆිඩන්ස් නම් කමන්නේ ගැටලුවක්. හැබැයි කොමන් ඔය වගේ ෆෝමැට් එකක් ඔයා හදාගන්න. වෙන උනත් තියෙන ගැටලු ළමයි. මේක මම ෂෙයා කරන්න. මේකෙන් ඔයාලට සෑහෙන දෙයක් ගන්න පුළුවන් වෙයි මේක. හදන්න සෑහෙන වෙලාවක්. ඒකයි ටිකක් අලුත් ගියේ මම කිව්වේ නට නිකම්ම ඔය අර දෙමනාම හරි ටිකක් කියලා වෙබ්සයිට් එකේ තියෙන එක පෙන්නලා මෙහෙම මෙහෙම කියලා නිකන් ඉන්න තිබුණා. හැබැයි මම හරියට කරේ කරන වැඩ හරියට කරා. excuse me sir. ඔව්. සර් මේකේ කලර් print out ම ගන්න ඕනද? නෑ පිටින් මේක මම ජස්ට් වර්ඩ් එක මෙහෙම ඩිවෙලොප් කරේ. ඒක ඔයාගේ choice එක. මම නම් කියන්නේ cover page එක ටිකක් කස්ටමයිස් කරලා කලර් print එකක් ගන්න. අනිත් ඒවා black and white උනාට කමක් නැහැ. හරි සර්. Sir, can we do this in a CR book with hand? ගැටලුවක් නැහැ පුතේ. ඔයා CR පොතක් නම් යන්නේ ඒකට හොඳ කවර් එකක් දාලා ඔය විදිහට මේන්ටේන් කරන්න. ගැටලුවක් නැහැ. තියෙන ප්‍රශ්න අහන්න තමයි ඔක්කොම. ගැටලුවක් නැහැ. ඔයාලව දැනුවත් කරන මේක ඉන්ෆෝමේටිව් සෙෂන් එකක් ගන්න. මේකේ මම උගන්වන්නේ නැහැ ඔයාලට මේක කරන විදිය ගයිඩ් කරනවා විතරයි. ඔයා මේකෙන් දේවල් උකහාගෙන ඔයාගේ විදියක් හදාගන්න ඕන. ඒකයි වෙන්නේ. ගැටලු ප්‍රශ්න තියෙනවද නම්? කාගේ සෑරන ඉෂුව එක තියෙන එක මටත් මොකද්ද කරන්න කියලා හිතාගන්න මේ එන්කවුන්ටර් කරන මොනවාම හරි ලියන්නවා. ප්‍රෙස්ක්‍රිප්ෂන් එන්නේ නැති දවසක් තියෙනවා. ඒ දවසට අඩුම මේ ස්ටෝ එකේ තියෙනවල් චෙක් කරලා එක්ස්පයර් එකක් හරි එන්කවුන්ටර් කරා හරි මොකක් හරි එහෙම ගැලපෙන විදිහකට හදාගන්න. වෙන ඔප්ෂන් නැහැ ළමයි. ඩේලි ලියන්න ඕන. රෙකෝඩ් බුක් එකක ගැප්ස් තියන්න බෑ ළමයි. අද එකක් ලියලා දවස් දෙකක් මොකුත් නැතුව තිබ්බා තුන්වෙනි දවසේ එන්ට්‍රි එක දාන්න බෑ. ඒකයි මෙයාකට ඩේලි ලොග් බුක් කියලා නමම තියෙන්නේ. මැනුවල් ඇටෙන්ඩන්ස් එක මේන්ටේන් කරන්න ඕන. ඒක කම්පල්සරි කියලා කිව්වා. ඒක අර ගොඩක් අර චේන් ෆාමසිස් සුපර් මාකට් වගේ නම් HR එකෙන් ඕන කිව්වා ඉන්ක්ලූඩින් ෆින්ගර්ප්‍රින්ට් ඕ ඇප්‍රොප්‍රියේට් ප්‍රොසෙස් එක. නෝමල් ෆාමසි එකක නම් සයින් කරන්න නැත්නම් ට්‍රේනිස්ලාට වෙනම රෙජිස්ටර් එකක් දාලා හරි සයින් කරලා එවන්න කිව්වා. සර් ඒකේ අපේ කාගිල්ස් එකේ අපි ඉන්නේ. මේ හැබැයි මේ ඒකේ සර් මේ කියන්නේ ෆින්ගර්ප්‍රින්ට් එක අපිට දීලා නැහැ. මේ මම ඒකින්ද සර් මේ පොඩි පොතක් අරගෙන මේ දවස ලියලා ඉන් ටයිම් එක අවුට් ටයිම් එක ලියලා එහෙම මාස 4 අන්තිමේදී මේ කමන්නේ මැනේජර්ට පුතේ. කියලා ඒක ඕකේ කිව්වනේ. ඒ වගේ අර ඇප්‍රොප්‍රියේට් channel එකකින් සර්ටිෆයි කරලා සබ්මිට් කරන්න. ඒකේ දා ඕකේ කිව්වා.
Yeah. හරි සර් thank you. ප්‍රශ්න ගොඩක් අහනවා වල. So can we write short? මේක විස්තර කරද්දී මේක මීට වඩා ෂෝට් වුණාට කමන්නේ 5 to 6 line expect කරන්න. ඒක කමන්නේ ඒක මැච් කරගන්න. අනේ ෂියෝක. So, excuse me. Excuse me. ඔව්. Daily සර් එකම පාමසිස් නෙවෙයි ඉන්නේ මේ පාමසිස්ලා දෙන්න මාරු වෙනවා ඉන්න දවස්. එතකොට සයින් එක මාරු වුණාට කමක් නැද්ද ඇටෙන්ඩන්ස් ෂීට් එකේ? ඒක නම් ගැටලුවක් නෑ පුතේ. හැබැයි ගිය ගමන නම් කිව්වේ එක මාසයක් අරගොල්ලෝ මේ ඩිස්කෂන් එකේදී නම් කිව්වේ එක මාසයක් එක්කෙනෙක්ගෙන් දිගටම ගන්න ඊළඟ මාසේ අනිත් එක්කෙනාගෙන් ගන්න. එහෙම මාරුවෙන් මාරුවට ගන්න වගේ කතාවක් කිව්වේ. ඒක ඩේලි ඒගොල්ලෝ රුටීන් වෙනවා නම් ඒක චුට්ටක් හැබැයි අහන්න වෙනවා CMCC එකෙන් පුතේ. හරි සර් thank you. එයාලා තාම මේ අර නෝමල් පොතේ විතරයි සයින් කරේ එකේ හින්දා මේ ෂීට් එකේ සයින් කරේ නැහැ අහන්න කිව්වා කාගෙන් හරි. ඒක නම් ගැටලුවක් වෙන එකක් නෑ. දෙන්නටම සයින් කරන්න පුළුවන් කියලා තමයි එදා කිව්වේ පුතේ. හරි ඒගොල්ලෝ සජෙස්ට් කරේ මාසයක් මාසයක් දෙන්නගෙන් ට්‍රේන් වෙන විදිහට ගන්න වගේ හැම එකක් තමයි. හරි සර් thank you. ඔව්. So, excuse me. ඔව් පුතේ. ඔව් පුතේ කියන්න. සර් අපේ එතකොට මේ පළවෙනි දවසේ විදියට යන්නේ මේ සන්ඩේ එකද මන්ඩේ එකද? සන්ඩේ තමයි සන්ඩේ පටන් ගත්තා නම් ලේසි පුතේ. මොකද සැටර්ඩේනේ ඔයාලගේ ඕෆ් එක තියෙන. එහෙම නැත්තම් ඔයාලව නිදහස් කරලා තියෙන දවස. අපි මෙහෙම හිතුව මන්ඩේ පටන් ගත්තොත් ක්‍රෑෂ් එකක් එනවා. එතකොට ඕෆ් එකකින් පස්සේ ආයෙ තව දවසක් ඉතුරු වෙනවනේ. ඒක කචල්. ඒක නිසා සන්ඩේ පටන් ගන්න. සන්ඩේ පටන් අරන් ෆ්‍රයිඩේ වලින් එන්ඩ් කරන්න. සැටර්ඩේ ඕෆ් එක අරන් ඊළඟට ආයෙ සන්ඩේ වලින් පටන් ගත්තාම අලුත් වීක් එකනේ. එහෙම යන එක තමයි මම නම් දකින්නේ හරි විදිහ. හරි සර්. ඩොකියුමන්ට් එක ෂෙයා කරන්න කියලා තියෙනවා මම දැන්ට හදාගෙන තියෙන්නේ. ඔය ඒවත් දැම්ම හැකි පුතේ එක්ස්පයරි චෙක් කරන ඒ වගේ ඒවා මේකත් එක්කත් බලලා මැච් කරලා සෙට් වෙන විදිහට හදාගන්න. එක ඉන්සිඩන්ට් එකක් විදිහට නෙමෙයි පොයින්ට් විදිහට වෙන. එක දවසකට එක ඉන්සිඩන්ට් එකක් ඇති. හැබැයි ඒක continuously throughout the 4 month යන්න ඕන. එතකොට අපිට එකම ඉන්සිඩන්ට් එක ආයෙ තව තව දවස් වල දාන්න බෑ. different days වල different incidents වෙන්න ඕන. So මම training start කරේ March 4th. It means 4th in පටන් ගත්ත දවස ඉඳන්ම ලියන්න ඕන පුතේ ඉස්සර. So මාත් සයින් එක ගත්ත පස්සේ දැන් පස්සේ වෙන පස්සේ කෙනෙක් ඒ පස්සේ සයින් ටික ගොඩක් ගැටලුවක් නැහැ පුතේ. ඔයා සයින් කරලා තියෙන ෆාමසිනේ සුපර්වයිසින් ෆාමසිස් ඒක වගේ මාස්ටර් ෆාමසිස් නේ වෙන්න ඕනේ නැහැ. ඉන්න කෙනාගෙන් ගන්න ඒක ගැටලුවක් වෙන්නේ. එයාලා කිව්වනේ ඔයාලට මාස්ටර් ෆාමසිස් සැලට ඉන්න දුන්නේ මේ ඩිෆිකල්ටිස් නිසා. ඔයගොල්ලෝ කැමති නම් ඉන්න කියලා. එහෙම නැති වුණා කියලා පැටලුවක් නැහැ. ඔයාලා සයින් කරන තැන ඉන්න ඕනම සුපර්වයිසින් ෆාමසිස් කෙනෙකුට පුළුවන් කියලා කිව්වා. ඒ ගැටලුවක් ඔව්. සර් මේ තව ප්‍රශ්නයක් සර් මේ දැන් මම CMCC එකට කතා කරාට පස්සේ කිව්වා මේ කියන උදේ 7 ඉඳන් හවස 6 වෙනකන් අපිට working hours ගන්න පුළුවන් කියලා. එතකොට හවස 6න් පස්සේ working hours ගන්න බෑ කිව්වා. ඊට පස්සේ ඒක කාගිල්ස් එකේ ඔව් සර් එතකොට මේ කාගිල්ස් එකේ දවස් සතියට දවස් දෙකක් නිවාඩු දෙන නිසා උදේ 7 ඉඳන් හවස 5 වෙනකන් හරි 6 වෙනකන් හරි වැඩ කරලා දවස් 5ක්
අරගෙන කවර් කරාට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා සර්. ඒක එහෙම මේ කතාවක් එදා කිව්වා මේ ප්‍රොෆෙසර් ජෙනිෆර්ත් කිව්වා නේද? ඒ කියන්නේ වාගේ ඒගොල්ලෝ සජෙස්ට් කරේ 48 hours per week නේ. මට මතක ඔව් විදිහට සර්. කිව්වා. ඒක කව වෙනවා නම් it's okay කියලා කිව්වා. හැබැයි අර වගේ එයා අප්‍රූව් කරනවා කිව්වේ ඕගනයිසේෂන් එකකින් අදාළ දවස් දෙකේ වැඩ කරන්නේ නැහැ කියලා ප්‍රූෆ් ඕන කිව්වා පුතේ. ඔයාලට ප්‍රූෆ් ගන්න පුළුවන් නේ පුතේනේ. එහෙම වුණොත් ගැල්ලොක් වෙන එකක් නැහැ. එයා කිව්වා ඒ කියන්නේ එවිඩන්ස් සර් ඕන. එයා කිව්වා ඒ අදාළ දවස් දෙක වැඩ කරන්නේ නැහැ කියලා සොලිඩ් ප්‍රූෆ් එකක් ඕන කියලා. උදාහරණයක් එයා කිව්වා SPC නම් පබ්ලික් හොලිඩේස් වල වගේ ඒවා වහලානේ ඉරිද. එතකොට ඒක සහතික කරන්න ඕන කිව්වා අදාළ ආයතන. එහෙම තමයි කිව්වේ. සර් එතකොට අපිට ඒක ඇටෙන්ඩන්ස් ෂීට් එක අර මැනේජර්ට කියලා සයින් කරලා දෙන එකෙන් බැරිද සර් මේ ප්‍රූෆ් එකක් විදිහට දෙන්න? ඒකත් එක්ක පුතේ දැන් ඔතන මේ වැඩ වීකෙන්ඩ්ස් සතිට දවස් 5යි වැඩ කරන අනිත් දෙක වැඩ කරන්නේ නැහැ කියන එක ඉන් රයිටින් දෙන්න වෙයි පුතේ. මැනේජ්මන්ට් එකට කියලා එකක් දෙන්න වෙයි. හරි සර්. thank you. වෙන මොනවද ගැටලු තියෙනවද ළමයි මේක සම්බන්ධව හෝ වෙනව වුණත් කමන්නේ. ට්‍රේනින් ලොග් බුක් එක මම හිතනවා ඕවරෝල් ඔයාලට ක්ලියර් අයිඩියා එකක් එන්න පුළුවන්. මේක ගොඩ දාගන්න පුළුවන් මට්ටමට මම ගෙනාවා කියලා හිතනවා. දැන් ඔයාලගේ ඔළුව වල තිබ්බ පොඩි පොඩි ඉෂුස් අයින් වෙලා එක ෆෝමැට් එකකට ඔළුව හැදිලා ඇති. ලොග් බුක් එක ගැන. හොඳයි ළමයි අන්ඩර්ස්ටෑන්ඩින්ද එහෙම නැත්නම් මොනවම තේරුන්නේ නැද්ද? ඔබට එක දවසකට එක ඉන්සිඩන්ට්ස් එකයි මේ ඒගොල්ලෝ ලිස්ට් අවුට් කරලා තියෙන ඔක්කොම ඉන්සිඩන්ට්ස් එක දවස් ඇතුලේ විස්තර කරන්න ඕනේ නැහැ. ඒක කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාට රිලෙවන්ට් ඒ අදාළ ඒරියාස් වල තියෙන එක ඉන්සිඩන්ට්ස් එක විස්තර වුණාම ඇති. හරි. එහෙනම් ළමයි වැඩ ටික කරන් යන්න. මේවා බලන් ඉන්න එපා. අන්තිමට කරනවා වගේ ඒවා. දැන් ඔය ගොඩක් අය රෙකෝඩ් බුක් වලට කරන්නේ ඔය වැඩේනේ. ඒක වැඩේ මේකට කරන්න ඉන්න එපා. මේකේ එහෙම කරන්න හිටියෝ අපේ වචන කියනවා අනාථ වෙනවා. ලොග් බුක් එකක් එහෙම ලියන්න බෑ. ඩේලි මේන්ටේන් කරන් යන්න. ඒක කම්මැලි කරන්න එපා. දවසකට විනාඩි 30ක් විතර මේක ලියන්න තියාගන්න. ඒක ඔයාට ෆාමසි ඉන්න ගමන් උනත් ලියන්න පුළුවන්. හැම වෙලේම බිසිත් නෑනේ. එහෙම බිසි තැනක ඉන්නවනම් ඉතින් වෙනම ඩෙඩිකේටඩ් ටයිම් එකක් තියාගන්න. වැඩේ කරන් යන්න. හරි. එහෙනම් අපි Sir, thank you so much, sir. එක හරි. කරාට. හරි. එහෙනම් අපි ළමයි ඔය හම්බෙන්නේ ඔස්පීකේ අය බ්‍රහස්පතින්දා. ඔයාලගේ පේපර්ස් දෙක අද රෑ මම දැන් අප්ලෝඩ් කරනවා. නෝටිස් එකක් දාන්න. තියරි ක්ලාස් Thank you, එකේ sir. Thank you so much. තියරි ක්ලාස් එකේ ළමයි අපි හෙට අපිට මිසේජ් තියරි පාර්ට් එක කවර් අප් එකක් තියෙනවා ඒක කතා කරනවා. ඔයාලගේ ටයිම් එක තමයි හොස්පි ක්ලාස් එකේට ඩෙඩිකේට් කරේ. ඒ නිසා හොස්පිගේ තැන්ක් යූ කියන්න ඕන තියරි ක්ලාස් එකේ ළමයින්ට. මොකද එයාලගේ ටයිම් එක ගත්තේ මේක අර්ජන්ට්ලිම කරන්න ඕන නිසා ගත්තේ. වෙන දෙන්න ටයිම් එකකුත් මට නැති නිසා. එහෙනම් සර් 22 ෆිසිකල් එක්සෑම් එක තියනවද මොකද කරන්නේ සර්? ඔව් ඒක පොඩ්ඩක් මම ඩිස්කස් කරන්න කියලා හිටියේ හොස්පි ක්ලාස් එකේදී පුතේ. කරන්ට් සිටුේෂන් එක ඇතුලේ ඕගොල්ලන්ට පොඩ්ඩක් ඩිෆිකල්ටිස් තියෙනවානේ. ඔව් සර් ඔව් මේ සර්. සතිය නම් ඔව් පෙට්‍රෝල් ප්‍රශ්න තියෙන හින්දා තියෙනවා. අමාරුයි සර්. එහෙම වුණොත් අපි මෙහෙම කරමු. at the end of this month එකක් try කරමු ළමයා phase 1 එකට. එතකොට ටිකක් settle down වෙලා තියෙයි සමහර විට ප්‍රශ්න. next week වෙද්දී පොඩ්ඩක් හරි settle වෙයිද ඔව් සර්? ඒක තමයි පුතේ. මේ මාසේ අන්තිම එක physical exam එකක් ගමු. එහෙම අරන් මම phase 1 එකේ අයට අප්‍රේල් අවුරුදු පහ වෙලා තව එකක් දාලා දෙන්නම්. ඒක ඔයා phase 2 continue කරත් නැතත් phase 1 හැමෝටම ඒක open කරලා අප්‍රේල් මැදට අනිත් එක දාලා දෙන්නම්. එතකොට අපි මේ මාසේ අන්තිම එකක් කරන්න උපරිම try කරමු. හරි සර්. thank you. thank you අපේ මේ ක්ලාස් එකේ ළමයින්ට අද ඩේට් එක අපි වෙනුවෙන් දුන්නට. හරි ළමයි එහෙනම් අපි ක්ලාස් දෙකේදී ආයෙ හම්බ වෙමු. හැමෝටම good night.
good night, sir. good night sir